ටිකක් දෙන්න මේ කනෙක්ෂන් එක ස්ටෝක්. හොඳයි මේ දැන් අද ගත්තොත් අද අපි ප්‍රධාන කාරණා දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කලින් කතා කළා වගේ අපේ තියෙනවා මේ මේ මොකද්ද වොලියුම් ඇනලයිස් එක පොඩ්ඩක් කරන්න ඕනේ. ඒක මට පොඩ්ඩක් මගහැරලා තියෙනවා. ඊට අමතරව මම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පහුගිය ගිය සතියේ ඊයේ කරපු මේ මම ඔයාලට කිව්ව ටූලේ සිස්ටම් එකේ එන්ට්‍රි එකක් ගන්න හැටි පොඩ්ඩක් බෑක් ටෙස්ට් කරලා පෙන්නු. ඒක මට ට්‍රීලේ එකට ගේන්න ඕනේ. ඒක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ওই දෙක තමයි ප්‍රධානම මාතෘකා දෙක වෙන්නේ. අපි ඉස්සෙල්ලම මේක වොලියුම් ඇනලයිස් කියන පාර්ට්ටෙන් පටන් ගමු. ඉස්සෙල්ලම සමාවිලන්න ඕනේ වොලියුම් ඇනලයිස් එක ඇත්තට කරන්න තිබ්බේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එකත් එක්ක ඒක චුට්ටක් මට මග යලා තියෙනවා. ඒකට මේක මේ අද කරමු. මේ දැන් මම ඉස්සෙල්ලම පටන් ගන්නවා වොලියුම් ඇනලයිස් කියන එකෙන්. අපි ඉස්සෙල්ලම කතා කරමු මොකද්ද මේ වොලියුම් ඇනලයිස් එක කියන්නේ කියලා. වොලියුම් එකක් නිකන් තේරෙනවා නිකන් වොලියුම් එකක් කියන්නේ මොකක්ද වගේ අදහසක් කෙනෙක්ට හිතුනොත් ඇත්තට මොකද්ද වොලියුම් එකක් කියන්නේ. ගොඩාක් වලට අරන් වලට යන්න දෙමු නිකන් සරලව කතා කරමු මොකද්ද වොලියුම් එකක් කියන්නේ. වොලියුම් එකක් කියන්නේ සරලව මාකට් එකේ තියෙන ලික්විඩිටි. එහෙම නැත්නම් මාකට් එකට ආපු buy and sell orders ප්‍රමාණය. කියන්නේ කිසියම් වූ නිශ්චිත කාල ප්‍රාන්තරයකදී මාකට් එකේ සිදුවෙච්ච buy සහ sell කියන දෙකේම එකතුව තමයි වොලියුම් එක කියන්නේ. කියන්නේ ඕගොල්ලන්ට ඔක බලා ගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. මුලින්ම සමා වෙන්න ඕනේ මොකද මේ මෙතන එන්නේ නැත්තේ. මතක් සිටින්න අවුලක් නැති කරන් යම්. මම නිකන් කියාගෙන යන්නම් යම් අදහසක් ඊට පස්සේ අපි මේ chart වල ගිහලා කතා කරමු හොඳටම කරන වැඩි. දැන් ගත්තොත් මාකට් එකේ දැන් වොලියුම් එකක් කියන්නේ මොකක්ද මාකට් එකේ යම්කිසි කොයින් එකක් ගත්තා BTC කියන කොයින් එකක් ගත්තොත් BTC වල පැය 24ක් කාලයක් ගත්තොත් වොලියුම් එක ගන්න සාමාන්‍යයෙන් පැය 24කට වගේ තමයි එක මට්ටමකට ගන්නවා. එන්නේ කාලය තුල සිදුවෙච්ච buy and sell ප්‍රමාණය. ඇත්තටම මාකට් එකේ buy and sell කියන්නේ මොකද්ද? buy and sell වෙනවා කියන්නේ මාකට් එකේ ගනුදෙනු කරන්න පුළුවන් මුදල් උවමාරුවක් නෙවෙයි. ඒ කියන්නේ මේ කතා කරන්නේ තවත් ආකාරයකට මාකට් එකේ තියෙන ලික්විඩිටි. මේ වොලියුම් ඇනලයිස් කියලා අපි ඇත්තටම කරන්නේ මොකද්ද? මාකට් එකේ තියෙන මේ ලික්විඩිටි ටිකක් වෙනස් විදිහකට අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ එක විදිහට අපිට මාකට් එක අයිඩෙන්ටිෆයි කරගන්න බා රීඩ් කරගන්න පුළුවන්. මේක එක ටිකක් වෙනස් ආකාරයකට රීඩ් කරනවා වගේ වැඩක් තමයි අපි මෙතනදී කරන්නේ. හොඳයි. දැන් මෙතනදී මේ වොලියුම් ඇනලයිස් කියවත් මේ මාකට් එකේ තියෙන මේ ලික්විඩිටි ටිකක් ගණිතමය ආකාරයෙන් කියන ප්‍රස්ථාරමය ස්වරූපයකින් අයිඩෙන්ටිෆයි කරගන්න. එහෙම නැත්නම් මේ හඳුනා ගැනීම කියන දේ ගත්තොත් මේක ටිකක් විතර මේ යනවා කරුණු කාරණා කිහිපයකට මේ කාරණා ටික තමයි දැන් කතා කරන්නේ. එතකොට දැන් මේකෙදී අපි ප්‍රධාන වශයෙන් chart කියන්නේ මේ මාකට් එක මේක අපි මේකට පාවිච්චි කරනවා මේ වොලියුම් ඇනලයිස් කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් මේක මේ සිව්වැදෑරු මේ කියන්නේ කෑලි හතරක් තියෙනවා මේකේ. අපි මේකෙදි පළවෙනියටම මාකට් එකේ වොලියුම් එක ඇනලයිස් කරද්දී ඇනලයිස් කරන්න ඕනි මොකද්ද? සමස්ත මාකට් එකකටම ලැබිලා තියෙන වොලියුම් එක. ඒ කියන්නේ යම්කිසි නිශ්චිත කාලයක් තුළදී මාකට් එකේ කොච්චර ප්‍රමාණයක මාකට් කැප් එකක් ඇතිලා තියෙනවද මාකට් කැප් එක කොයි වගේ මේ වෙනස් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ උතන මාකට් කැප් එක ගත්තොත් ඔගේ වැඩියෙන්ම අයිති වෙන කෙනා තමයි BTC. ඒතකොට BTC වල මාකට් කැප් එක අයින් කරලා ඉතුරු වෙන සෙට් එකේ මාකට් කැප් එක අපි ඊළඟට බලනවා. ඊට පස්සේ ඉතුරු වෙන සෙට් එක බලුවාට පස්සේ එතන ඉතින් අපි ඊට පස්සේ Ethereum අයින් කරනවා. මොකද BTC වල පස්සේ ඉන්නේ Ethereum. ඔන්න ඔය වගේ අපි ඔය මේ මාකට් එකේ මාකට් කැප් එක කීපාකාරයකට බලලා අවසානයට එන එකත් එක්ක තමයි අපි ඔගේ මේ මාකට් එක ගැන හරි පුළුල් චිත්‍රයක් අවබෝධ කරගන්නේ. මේක ඇනලයිස් කරන හැටි මම ඔය චුට්ටක් කියන්නම්. මේක වැඩ කරන්නේ නැහැ. ඒකින්ද මේ මම ඕක පොඩ්ඩක් මේවා කරලා වයිට් බෝඩ් එක කැන්සල් කරලා දාලා පියන් නිකන් මාකට් එක නිකන් ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම පියන් තන ස්ක්‍රීන් එක පේන්නේ නැති කියලා. පියන් මෙතෙන්ට නම් ට්‍රේඩින් එකම ගන්න. ඒක ලේසි. මොකද අර පොඩ්ඩක් විතර මේ මොහොතේදී අපිට ඕන විදිහට වැඩේ කරන්නේ නැහැ. දැන් පියන් මේකේ මද වෙලාවක් දෙන්න. සිග්නල් සෑහෙනම අවුල්ලා දෙන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ.
ඒ ප්‍රශ්න දාලා අඟහරුවාදා වෙන ක්ලාස් ගන්න බැන්නුත් මේ මම මේක ලෝඩ් කරන හදේ ලෝඩ් වෙන්නවත් නැහැ. මේ ටවර් එක මේ පොඩ්ඩක් අවුල්ලා තියෙනවා. ඒකත් එක්ක සෑහෙන අවුලක ඉන්නේ. ටක් ඉන්න වෙනවා. ඇනේ කරන්නේ ලෝඩ් වෙන්නකෝ. හරි. ඒත් ලෝඩ් වෙන්න වැඩ කරන්න ඕනි ක්ලාස් එක. ලෝඩ් වෙන්නකෝ දෙයියෝ. ඔන්නෝක තමයි ප්‍රශ්නේ. අනාගතේ සෑහෙන ඇද වෙලා තියෙන මේ ටිකේ මේ ඌවල වැඩකුත් නැහැ. අනාගතේ ටිකම ඇද වෙන ගතියකුත් තියෙනවා දැන්. ලෝඩ් වෙන්නේ නැත්තේ යක ලෝඩ් වෙන්නකෝ. ලෝඩ් කරන්නේ. මට උනට චාට් එක වෙන්න ගන්නත් බෑ මේ විදිහට ඒකයි. හරි මම ලෝඩ් ඩවුන් කතා පොඩ්ඩක් කියන්නම්. දැන් මේක තව 60 පැයක් ලෝඩ් කරන ගතියක් තියෙනවා. මොක මෙහෙමයි දැන් ඔය ගත්තොත් මේ දැන් මේ වොලියුම් එක මාකට් කැප් එක ගැනීම මාකට් කැප් එක කතා කරේ පළවෙනි දවසේ. මාකට් කැප් එකේදී මොකද මාකට් කැප් එක කියන්නේ ක්‍රිප්ටෝ කොයින් එකක්. ඔක ක්‍රිප්ටෝ එකයි ස්ටොක් එකයි හැමදානටම අදාළ වෙයි මාකට් කැප් කියන එක. ඒක මේ එක්කෙනෙක්ට විතරක් අදාළ පොදු කාරණයක් නෙවෙයි. ඒක හැමෝටම අදාළ කාරණයක්. එතකොට මේ ඕනම කියන්නේ ස්ටොක් දැන් සමාගමක් ගත්තොත් සමාගම කොටසක වටිනාකම තියෙන. මේ සමාගමක් දෙන කොටසක වටිනාකම ඊට පස්සේ සමාගමේ තියෙන සමස්ත කොටස් ගාණෙන් වැඩි කරාම වෙනවා මාකට් එක කොට ඒ සමාගමේ වටිනාකම. ඒක තමයි සමාගමක් ගත්තොත් ස්ටොක් මාකට් එකට ගියාම මාකට් කැප් එක. ඊළඟට ක්‍රිප්ටෝ මාකට් එකට આવොත් ක්‍රිප්ටෝ කොයින් ගැන අපි කතා කරන්නේ ක්‍රිප්ටෝ කොයින් වල මාකට් කැප් එක කියන්නේ ක්‍රිප්ටෝ කොයින් එක වර්තමාන වටිනාකම වැඩි කරනවා මොකෙන්ද? අදාළ ක්‍රිප්ටෝ කොයින් එකේ නිකුත් කරලා තියෙන සර්කියුලේට් සප්ලයි එක. කියන්නේ මාකට් එකට දාලා තියෙන සප්ලයි එකකින්. එතකොට ඒකෙන් ගන්නාම වෙනවා ඒ අදාළ ක්‍රිප්ටෝ කොයින් එකට අදාළව තියෙන වටිනාකම. එහෙනම් අපිට ඔය ඒකාකාර විදිහට ගන්න පුළුවන්. ඇත්තට මේ මාකට් කැප් එක කියන එකෙන් අදහස් වෙන්නේ මොකවත් නෙවෙයි. මාකට් එකේ තියෙන මොකක් හරි කොයින් එකක් වෙන්න පුළුවන්. ඉන්නේ එකක තියෙන ඇත්තම කිව්වොත් එයා මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය. කියන්නේ යාගේ තියෙන සැබෑ වටිනාකම වගේ දෙයක් තමයි මේ මාකට් කැප් එක කෙනෙන් අදහස් වෙන්නේ. එතකොට ඔන්නේ මාකට් කැප් එක තමයි අපි ඇත්තටම මෙතන වොලියුම් ඇනලයිස් කරද්දී ගොඩක්ම ඇනලයිස් කරන්නේ. මොකද මාකට් එකේ මාකට් කැප් එක අපිට ඇනලයිස් කරගන්න පුළුවන් නම් අපිට ඒ හරහා පුළුවන් මාකට් එකේ කොච්චර විතර මාකට් කැප් එකක් තියෙනවද මේක ඉදිරි කාලේදී වැඩි වෙයිද ඒ වැඩි වෙන්නේ BTCද එහෙම නැත්නම් වැඩි වෙන්නේ මේ අනිකුත් ඇල්ටර්නේටිව් කොයින් ඇඩ් කොයින්ද ඒ කියන්නේ ඉස්සරහට ඇඩ්ස් කොයින් සීසන් එකක් කරනකොට මේ ඕන දෙයක් අපිට ඇනලයිස් කරගන්න පුළුවන් මේ මාකට් එක වෙනුවෙන් මාකට් කැප් ටික ඇනලයිස් කිරීමෙන්. එතකොට මම මේකෙදි මාකට් කැප් එක ඇනලයිස් කරන්න මේ මුලින්ම ඇනලයිස් කරන්නේ ටෝටල් මාකට් කැප් එක. මෙන්න මේක ටෝටල් කියලා ගවුවට පස්සේ එනවා ටෝටල් කිව්වම මේ ක්‍රිප්ටෝ ටෝටල් මාකට් කැප් කියන්නේ මෙන්න මෙයා. මේක දාගන්න ඔය චූට් වෙලා අපි ලෝඩ් වෙනවා. හරි ලෝඩ් වුණා. ඒ තියෙන ටික අයින් කරලා පෙන්නන්න මේ තමයි ක්‍රිප්ටෝ දින ටෝටල් මාකට් කැප් එක. ටෝටල් මාකට් කැප් කියන එකෙන් අදහස් වෙන්නේ මාකට් එකේ තියෙන ක්‍රිප්ටෝ කොයින් ඔක්කොම. ඒ කියන්නේ BTC, Ethereum, Solana, ADA, XRP ඔය විදිහට තියෙන ඔක්කොම ක්‍රිප්ටෝ කොයින් ටිකෙන් අයිති මාකට් එකේ කොච්චර ප්‍රමාණයක් අයිති කරගෙන තියෙනවද කියන එක තමයි මේ ටෝටල් මාකට් කැප් කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ යාගේ. මේ මොහොත වෙද්දී මාකට් එකේ තියෙන මේ ඔක්කොම ක්‍රිප්ටෝ කොයින් වලින් අයිති කරගෙන තියෙන ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 3.9ක් කරන. ඒ කියන්නේ මේ BTC Ethereum ඔක්කොම ඇතුළත්. එතකොට අපි මෙන්න මේක තමයි ඇනලයිස් කරන්නේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක අපි කොහොමද ඇනලයිස් කරන්නේ? මේකට අපි අර ඉගෙන ගත්ත ඇනලයිසින් මෙතඩ් වැරදිද කියලා. ඒ අපි ඉගෙන ගත්ත ඇනලයිසින් මෙතඩ් එක ඇත්තම කිව්වොත් යුනිවර්සල් මෙතඩ් එක. ඒක ක්‍රිප්ටෝ වෙන්න පුළුවන්, ඒ ඊළඟට ස්ටොක් මාකට් එක වෙන්න පුළුවන්, ෆොරෙක්ස් වෙන්න පුළුවන්. ඕනම මාකට් එකකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. කියන්නේ මේකේ ඔය කියලා දෙන මෙතඩ් එක ඇත්තම කිව්වොත් ක්‍රිප්ටෝ වලට විතරක් බේස් එකක් නෙවෙයි. මම ෆොරෙක්ස් ගහන්නෙත් ඔය මෙතඩ් එකෙන්. මම ස්ටොක් මාකට් නම් ට්‍රේඩ් කරන්නේ නැහැ. කියන මම ස්ටොක් මාකට් එක වැඩි යූස් කරලා නැහැ. නමුත් ඔය යාළුවෝ ඉල්ලද්දී යම් තැන් මම ඇනලයිස් කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට ඒක සාර්ථකයි වෙනවා දැකලා තියෙනවා.
ඒකින්ද මේක මට තේරෙන විදිහට සහ මගේ දැනුමේ ප්‍රමාණය මත මම දන්නවා මේක ඕනෑම තැනකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සෙල්ලම මේ ටෝටල් මාකට් කැප් එකට. අතර අපි ඉස්සෙල්ලම දාගත්ත ටික දාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලම මේක බලන්න ඕනේ ළඟම තියෙන high resistance liquidity point එක මොකද්ද? මෙයා හදලා තියෙන range එක මොකද්ද? මෙන්න මේ කාරණා ටික අපි චුට්ටක් තේරුම් බේරුම් කරගෙන ඉන්න ඕනේ මේක ගොඩාක් දුරට යන්න කලින්. හොඳයි මේක ගත්තොත් මෙයාගේ ළඟම තියෙන high resistance liquidity point එක වෙන්නේ මෙයා. පේනවාද මෙන්න මෙතනදී high resistance liquidity low එකක් හැදුවා පස්සේ තමයි යම් මට්ටමකට මාකට් කැප් එක ඩොලර් ට්‍රිලියන් 3.43ට ගියේ. ඒකින්ද මෙන්න මේක තමයි අපි ඉස්සෙල්ලා මාක් කරගන්න ඕනේ. හොඳයි ඔන්න අපිට හම්බ වෙනවා පළවෙනි resistance liquidity point එක. එහෙම නැත්නම් external point එක මේ මොකද high resistance liquidity low එකක් තමයි තියෙන්නේ. දැන් මේකත් එක්ක උඩ ගිහිලා තියෙනවා. නමුත් මෙතන පේනවා ඇති high resistance liquidity high එකක් හදලා නෑ මේ down එකේ. මොකද මම කිව්වා high resistance liquidity high එකක් හදනවා අනිවාර්යෙන් liquidity ඉම්ප්ලිසිට් එකක් වෙලා කියන්නේ ස්ටොක් ෆන්ඩ් එකක් දීලා ඒකත් එක්ක මාකට් එක යට චොච් එකක් දෙන්න ඕනේ. මෙතනදී චොච් එකක් දීලා නැහැ. ඒ කියන්නේ මෙතන මොකද්ද? මෙතන මේ තියෙන එක එක්ස්ටර්නල් ලික්විඩිටි පොයින්ට් එක. මෙතන පොඩ්ඩක් මේ යට්ටවට. එහෙනම් මේකේ අනිකුත් හයි රෙසිස්ටර් ලික්විඩිටි හයි එක රේන්ජ් එකට දාලා තියෙන්නේ මෙන්න මෙතන. මෙතන පේනවාද මාකට් එක යට ඇවිල්ලා මොමන්ටම් එකක් දීලා මෙන්න මේක තමයි එක්ස්ටර්නල් ලික්විඩිටි එක වෙන්නේ. එතකොට පේනවාද දැනට මෙයා රේන්ජ් එකක් අස්සේ තමයි යන්නේ. එතකොට රේන්ජ් එකේ තියෙන බර පැත්ත ගත්තොත් දැන් මේකේ දැනට high resistance liquidity low එකක් හදලා අප් එකක් දුන්නා. නමුත් ඒක පේනවාද මාකට් එකට weak ගතියක් පේන්න තියෙනවා. ඒ weak ගතිය හොඳ නම් පේන්න තියෙනවා. ආන් දැක්කොත් පේනවාද මෙන්න මෙතන one day වල තියෙනවා IFEG එකක්. එහෙම නැත්නම් inverse pair value gap කියන සංසිද්ධිය මෙන්න මෙතන තියෙනවා. මේ inverse pair value gap කියන එකේ මාකට් එක වැද්ද මොකද්ද වෙලා තියෙන්නේ? මාකට් එක යට වැටිලා තියෙනවා. මෙන්න inverse pair value gap එකේ මාකට් එක වැදුනා. ඒක රියැක්ට් කළා යටට එන්න ගත්තා. ඒකත් එක මොකද්ද මේ පේන්නේ? ඒකත් එක පේන්න තියෙන දේ තමයි මාකට් එක. ඇත්තම කිව්වොත් මේ මොහොතේදී bearish momentum මේක තමයි තියෙන්නේ. ඒතර අපි නිකන් තේරෙන දේ තමයි මේක bearish momentum එක ගන්න මෙන්න මේ low එක ගන්න ගොඩක් කියලා තියෙනවා. ඒකත් එක මේ external liquidity point එක අරගෙන යම් මට්ටමකට හරි මෙතන ආයේ high resistance liquidity high එකක් වාට මේක පරිවර්තනය කිරීම ඉඩ තියෙනවා. මේක බෙදා ට්‍රිලියන් 3.09 බ්‍රේක් කරොත්. ඒක සංස්ථාවක් විදිහට මේ මොහොතේදී අපිට එතන වෙනවා total market cap එක තියෙන්නේ bearish momentum එක. හොඳයි. ඕන දැන් අපි එකක් ඇනලයිස් කරා. ඒතකොට තේරෙනවද මේ ටෝටල් මාකට් කැප් එක කියන්නේ මොකක්ද? සමස්ත ක්‍රිප්ටෝ මාකට් එක. ඔය වොලියුම් ඇනලයිස් කියන එකේදී මූලිකම තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි ඉස්සෙල්ලම ඇනලයිස් කරගන්න ඕනි. සමස්තයක් විදිහට මාකට් එකේ ස්වභාවය කොහොම වෙයිද කියන එක. ඔබ ඕනම දෙයකට පොදුයි. ඒ කියන්නේ අපි ඕනම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් විසඳද්දී අපි ඉස්සෙල්ලම මේකේ සමස්ත බලපෑම තමයි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකෙන් වෙන එක එක බලපෑම අරගෙන ඒක විසඳන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය උනන් ගත්තොත් ආර්ථික අර්බුදය විසඳීමේදී IMF එක වගේ කෙනෙක් යෝජනා වුණේ ඉස්සෙල්ලාම සමස්ත මේ ප්‍රශ්නය දිහා බැලුවා. ඒගොල්ලෝ ඉස්සෙල්ලා රිස්ක් ඇසෙස්මන්ට් එකක් කියලා හැදුවා. ඒකදී ඒගොල්ලෝ කරේ මොකද්ද? සමස්ත ණය ප්‍රමාණය බැලුවා. කොහොමද ණය කොයි විදියට ණය තියෙන්නේ ඊට බැලුවට පස්සේ තමයි බැලුවේ මේක කාටද වෙයිද කියලා තියෙන්නේ. මේකේ මොනවද ප්‍රතිව්‍යුහගතකරණය කරන්න පුළුවන් මොනවද කරන්න බැරි. ඔන්න ඔය කාරණා ටික බලන්නේ පස්සේ. එහෙමනේ IMF ඒතකොට තේරෙනවද වැඩේ ඕන වැඩක් ගොඩ දාගන්න ඕක ඉස්සෙල්ලා මුලින්ම ලොකු චිත්‍රය බලලා ඒක ඔලුවට අරගෙන ඊට පස්සේ තමයි පොඩි චිත්‍රෙට එන්න ඕනේ. අපි කරන්නේ මෙතන මේ වැඩේම තමයි. මාකට් එකේ වොලියුම් ඇනලයිස් කරද්දී මුලින්ම අපි බලන්න ඕන ලොකු චිත්‍රය දිහා. ඒතකොට අපි ඒකෙදි මුලින්ම බලන්නේ ටෝටල් මාකට් කැප් එක. ඒ කියන්නේ සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකම අයිති කරගෙන තියෙන ප්‍රමාණය සහ ඒ ආශ්‍රිතව කොච්චර ප්‍රමාණයක් යා මාකට් එකේ අයිති කරන් තියෙනවද? ඒ ඔස්සේ මේ මොහොතේ කොයි වගේ මොමන්ටම් එකක් තියෙන ඉදිරියෙන් මේක වැඩි වේද අඩු වේද වගේ කාරණා ටික අපි බලන්න. දැන් මේකෙදි ඔන්න එක තමයි ඉස්සෙල්ලම බැලුවේ. හොඳයි. ඊළඟට අපි යනවා දැන් ටෝටල් මාකට් කැප් එක මේක සාමාන්‍යයෙන් 1 day විතර බලාගත්තාම ඇති. ඒ කියන්නේ ඔයාට ගොඩාක් ඔය යටට ඕන නම් පොහාව වගේ බලන්න. ඊට වඩා ලොකුවක් යට යන එකේ තේරුමක් නැහැ. ඒ ටෝටල් මාකට් කැප් වල හැටියක් මොකද මේවට ටිකක් ලොකු ඉන්ඩිකේටර්ස් නේ. කියන්නේ මේකකින් අර ෂණික වෙන මොමන්ටම් එකක් නෙවෙයි අපි බලන්නේ. සාමාන්‍ය ටිකක් ලොකු රූපයක් තමයි එකපාර ඔලුවට දාගන්න යන්නේ. දැන් මම ඒකින්ද මේක නම් මම බලන්නේ 1 day එක. 1 day එක බැලුවම සාමාන්‍යයෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් ඩේලි වෙන. ඒ කියන්නේ දෛනිකව කොයි වගේ දෙයක් වෙද කියලා ඩේලි එක බලාගත්තාම අපි දන්නවා ඒක ඇප්ලයි කරන්න මේ අනිකුත් chart වලට. හොඳයි. අපි ඊට පස්සේ ඔන්න 1 day එක බැලුවා. දැන් අපි ඊට පස්සේ යන්න ඕනේ BTC හැර ඉතුරු altcoin වල market cap එක. එතකොට අපි කියනවා වෙන total කියලා ගැහුවාම වෙනවා වෙන total 2 කියලා. මේ total 2 එක තමයි අපි ඉතින් එකට ඇනලයිස් කරන්න ඕනේ. ඒක මොකද්ද? ඒක total market cap excluding. ඒ කියන්නේ BTC නැතුව. මේ total 2 එකට යන්න කලින් තව කෙනෙක්ව චුට්ටක් ඇනලයිස් කරගන්න ඕනේ. ඒ තමයි BTC වල ඩොමිනන්ස් එක. මොකද මේ BTC ඩොමිනන්ස් එක. මේක BTC D කියලා කියන්නේ චූටිලා ගමන නොන්නක. අපි අත්‍තරම තියලා ඇනලයිස් කරන්න යනවා. මොකක්ද මේ BTC D කියන්නේ? දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොකක්ද මේ BTC D කියලා ඩොමිනන්ස් එක කියලා කියන්නේ කියලා. ඩොමිනන්ස් එක කියන්නේ මොකද්ද? අපි ඒක ඉස්සෙල්ලා සාකච්ඡා කරමු ඩොමිනන්ස් එක කියන්නේ මොකද්ද? ඩොමිනන්ස් එක කියන්නේ
මාකට් එකේ යම් දෙයක් ඒ කියන්නේ ඩොමිනන්ස් එක කියන්නේ අධිපතිත්වය. ඒ කියන්නේ සිංහල තේරුම ගත්තොත් ඒක අධිපතිත්වය. එතකොට මාකට් එකේ ඩොමිනන්ස් එක කියලා හඳුන්වන්නේ මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් වෙන්න පුළුවන් මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් සමස්ත මාකට් එකේ අයිති කරගෙන තියෙන ප්‍රමාණය. අපි හඳුන්වන එයාගේ ඩොමිනන්ස් එක. ඒ කියන්නේ එයා පවත්වාගෙන අධිකාරීත්වය. එතකොට මේ BTC ඩොමිනන්ස් එක කියලා හඳුන්වන්නේ BTC විසින් සමස්ත මාකට් එකේදී අයිති කරන් තියෙන ප්‍රමාණය අනුව එයා පවත්වාගෙන ලබන අධිකාරීත්වය. ඒ කියන්නේ කොච්චර විතර ප්‍රබලත්වයක් පවත්වාගෙන යනවාද කියන එක තමයි BTC ඩොමිනන්ස් එක කියන එකෙන් අදහස් වෙන්නේ. කියන්නේ BTC මාකට් එකෙන් දැන් අපි දැන් දැක්කා ට්‍රිලියන 3.19ක් තියෙනවා. ඒකේ මේ ඩොමිනන්ස් එක 65%ක් විතර කියන්නේ. ඒ කියන්නේ ට්‍රිලියන 3.19න් 65%ක්ම තියෙන්නේ BTC. ඒ කියන්නේ ට්‍රිලියන 2කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ BTC කියන එක තමයි කියන්නේ. එතකොට ඔය මේ ඩොමිනන්ස් කියන එකෙන් සරලවම අදහස් වෙන්නේ BTC මෙන්න BTC ඩොමිනන්ස් කියන එකෙන් BTC මාකට් එක කොච්චර අයිති කරගෙන තියෙනවද කියන එක. දැන් අපි බැලුවම වෙනවගේ තියෙන්නේ 64.9යි 2. ඒතර අපි මේකටත් අපි අර සුපුරුදු ඇනලයිස් එක දාලා බලන්න පුළුවන්. මෙයා රේන්ජ් එක තියෙන්නේ. ඔව් බැලුවමට පේනවා මෙතන මෙන්න මේක ගත්තොත් මම මෙතනින්ම ගන්නවා. මෙන්න මෙතන පේනවා ඇති high resistance liquidity low එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද? මෙන්න මෙතන external liquidity point එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ high resistance liquidity low එකක් හදුවාම දාන වෙලාවට high resistance liquidity high එකක් හදනකම් මාකට් එක අප් වෙන්න තමයි නියමිත වෙන්නේ. එතකොට පේනවා ඇති මෙන්න මෙතන ඊළඟට තියෙන high resistance liquidity high එකක්. ඔකත් එක්කවට පේනවා ඇති බැලුමට මේ BTC මාකට් එක ඉදිරියේදී අප් වෙන්න තමයි ඕනි. ඒකට තමයි මෙයා මේ හැඩ ගැස්ම දැනට අපිට පෙන්වන්නේ. ඒක හැඩ ගැස්මත් එක්ක අපි තේරුම් ගන්න පුළුවන් මෙයා ඉදිරියේදී අප් වෙයි කියන එක. හොඳයි. මෙන්න මේක දැන් අපේ ඔළුවට එකපාරටම දාගන්නට පුළුවන්. හොඳයි. ඕක ඔළුවට දාගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? ඔන්න අපි දැන් දෙයක් දාගත්ත ඔළුවට. ඔන්න දැන් ඊට පස්සේ අපි දන්නවා මෙන්න රේන්ජ් එක දැන් හරි. BTC ඩොමිනන්ස් එක දැන් ඉදිරියේදී ඒතකොට තියෙන අප් වෙනවා. පේනවාද මාකට් එක මේ ලික්විඩිටි හන්ට් එකක් මේ වගේ තැන්වලදී මේ යමට්ටමට ලික්විඩිටි හන්ට් එකක් තියෙන ස්ටොක් හන්ට් එක තමයි මේ විදිහින් ඉගෙන උඩට යන්නේ. කියන්නේ මාකට් එක සමස්තයක් විදිහට උඩට යන්න තමයි හදන්නේ. උන් මෙතන පේනවා ඇති. මෙයා දැනට ඉන්න ටිකක් මේ නිකන් අර ටිකක් ගලවන්න අමාරු වගේ පේන තැනක වෙයි. මෙයා දැනට ඉන්නේ IFPG එකේ. ඒතකොට මේකත් එක්ක යම් කිසි රෙසිස්ටන්ස් එකක් ඇති වෙන්න පුළුවන්. බට් සමස්තයක් විදිහට තමයි මාකට් එක මේ උඩුකම් බලා තමයි යන්නේ. කියන්නේ මාකට් එකේ මේ මොමන්ටම් එක දුන්නට පස්සේ පේනවා ඇති. කොයිම වෙලාවවත් හරියට මොකද high resistance liquidity high එකක් හදලා මාකට් එකේ bearish වෙලා නැහැ ට්‍රෙන්ඩ් එක. يعني යම් මොමන්ටම් දීලා තිනවා. නමුත් ඒවත් එක්ක ආයේ ඊළඟ දවසේ රිකවර් වෙලා තියෙනවා. ඒක එක්ක අපිට තේරෙන දේ තමයි මෙතන එනම් BTC dominance එක මේ මොහොතේ තියෙන තාම bullish momentum එක. ඒකත් එක්ක ඔයාලා කාරණා දෙකක් දැන් ටච් වෙනවා ඇති. ඒක තමයි පළවෙනි විදිහට ගත්තොත් මාකට් කැප් එකේ මේ මොහොතේ තියෙන bearish momentum එක කියන ඉදිරියේදී total market cap එකේ මම නැත්නම් crypto market එකේ සමස්ත වශයෙන් අයිති කරගෙන තියෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් ඒකත් එක්ක BTC වල ඩොමිනන්ස් එක කියන්නේ BTC වල අධිපතිත්වය වැඩි වෙනවා. කියන්නේ BTC ඩවුන් වලට වඩා BTC වල යගේ යම්කිසි ස්ථාවරත්වයක තියෙන්න පුළුවන්. ඒක දැන් ඔන්න අපිට පේනවා. අපිට විනාඩියක් දෙන්න. මම පොඩ්ඩක්
හරි අපි කරන් යමු. දැන් මේ මම මෙතන කතා කළේ BTC ඩොමිනන්ස් එක ගැන තමයි අන්තිමට කතා කළේ. දැන් BTC ඩොමිනන්ස් එක ගැන කියද්දි මම කියන්න ඕන දේ තමයි BTC ඩොමිනන්ස් එක එක පේනනේ අධිපතිත්වනේ. ඒතර අධිපතිත්වය වැඩි වෙනවා කියන්නේ මාකට් එකේ යා ඇල්ලන් තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඔක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. BTC ඩොමිනන්ස් එක වැඩි වෙන එක. ඒක අපි චුට්ටක් තේරුම් ගන්න ඕන. පළවෙනි ක්‍රමය තමයි මාකට් එකේ ටෝටල් මාකට් කැප් එකත් වැඩි වෙනවා. කියන්නේ ටෝටල් මාකට් කැප් එක කියන්නේ මාකට් එකේ සමස්තයක් විදිහට මාකට් එකේ තියෙන ඔක්කොම ක්‍රිප්ටෝ කොයින්ස් ටික අයිති කරන් තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඒ දෙකත් එක්කම BTC වලත් මාකට් කැප් එක වැඩි වෙනවා. ඒ මොකක්ද වෙන්නේ? එහෙනම් කියන්නේ BTC මාකට් එකට ටෝටල් මාකට් කැප් එකත් වැඩි වෙනවා. ඒකත් එක්ක BTC වල මාකට් කැප් එකත් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? කියන්නේ මාකට් එක කියන්නේ සමස්තයක් විදිහට ෆයිනෑන්ෂියල් ලෝකයේ තියෙන හිතකර තත්ත්වයක්. කියන්නේ අපි කියන ෆයිනෑන්ෂියල් හෙවන්ස් කියන ෆයිනෑන්ෂියල් ලෝකේ තියෙන සමහර කාල බාහිර විදියට හොඳයි. ඒ කියන්නේ හොඳ කන්ඩිෂන් තියෙනවා. ලෝකේ සාමය තියෙනවා. ආර්ථික වර්ධනය වැඩි. මේ වගේ කාලවලට හැම මාකට් එකම බූම් වෙනවා. මම නැත්තම් වර්ධනය වෙනවා. ඔන්න ඔය වගේ කාලයක් આવොත් ඔය වගේ කාලෙකදී වෙන්න පුළුවන් දේ මොකද්ද? ඔය වගේ කාලෙකදී වෙන්න පුළුවන් BTC වලටත් මාකට් කැප් එක වැඩි වෙද්දි ටෝටල් මාකට් කැප් එක කොහොමවත් වැඩි වෙනවා. ඒතකොට ටෝටල් මාකට් කැප් එක සල්ලි. කියන්නේ මේ සමස්ත විදිහට හැමෝම ක්‍රිප්ටෝ වලට ආයෝජනය කරනවා. මිනිස්සු ගාව ආයෝජනය කරන සල්ලි තියෙනවා. මිනිස්සු ගාව ආයෝජනය කරන සල්ලි තියෙනවා නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ආයෝජනය කර කර කිසියම් මට්ටමක ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතිලාභ බලාපොරොත්තු වීම තුළ මොකද්ද වෙන්නේ? මේකත් එක්ක ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවත් එක්ක ඔන්න වැඩි වැඩියෙන් ආයෝජන වෙනවා. ආයෝජන වෙනවත් එක්ක මාකට් එකේ මාකට් කැප් එක වැඩි වෙනවා. කියන්නේ ටෝටල් මාකට් කැප් එක කොහොමත් වැඩි වෙනවා. ඒකත් එක්ක දැන් යම් ආයෝජන ප්‍රමාණය BTC වලට වෙනවා කියන්නේ BTC අධිපතිත්වය. කියන්නේ BTC සමස්ත ක්‍රිප්ටෝ මාකට් එක අයිති කරන් තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද BTC තමයි ලෝකෙ තියෙන ලොකුම ක්‍රිප්ටෝ කරන්සි එක. ඒක ඕන කෙනෙක් පළවෙනියට ආයෝජනය කරන්නේ එයාටනේ. ඒක පළවෙනියට ආයෝජනය කිරීම තුළ මොකක්ද වෙන්නේ? මෙයාගේ මාකට් කැප් එක වැඩි වෙනවා. ඔන්න දෙන්නම වැඩි වෙනවා. ඕක එකක්. තව දෙයක් වෙන්න පුළුවන්. දැන් හිතන්න මාකට් එකට පැනික් සිටුේෂන් එකකට දැන් අද තියෙන තත්ත්වය ගන්නකො දැන් අද ඊස්ට්‍රාලිය සහ ඉරාන අතර යුද්ධයක් තියෙනවා. ඔක යම් වෙලාවකට න්‍යෂ්ටිකයි පාවිච්චි කරයිද හැම දෙයක් දැන් ලෝක ප්‍රශ්නයක් තියෙනවා. ඒ යම් වෙලාවකට පාවිච්චි කරා කියනකො එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අනිවාර්යෙන් මාකට් ඔක්කොම වැටෙන්න ගන්නවා. දැන් මෙන්න මේ වගේ මොහොතක BTC ඩොමිනන්ස් එක වැඩි වෙනවා කියන්නේ මොකද්ද? මෙතනදි වෙන්නේ මෙහෙම දෙයක්. ඉන්වෙස්ටර්ස් වගේ කට්ටිය දකිනවා හරි. මේ වෙද්දි මාකට් එක අවුල්. අපි මේකට ආයෝජනය කරන්න යන එක නිකන් ඉල්ලම් කරනවා වගේ වැඩක්. මොකද මාකට් එකට දැන් අපි ක්‍රිප්ටෝ මාකට් එකේ අනික් ඔය පොඩි කොයින් වල දැම්මම ස්කෑම් වෙලා නැති වෙලා යන දිනේ වැඩි. නමුත් BTC වගේ කෙනෙක් ගත්තොත් මෙයා සාමාන්‍යයෙන් සොලිඩ්. මෙයාගේ දැනට ප්‍රශ්නයක් එහෙම වෙලා නැහැ. එහෙනම් මෙයාගේ සොලිඩ් ප්‍රොජෙක්ට් එක ආයෝජනය කරන එකේ වාසිය ඒගොල්ලෝ දන්නවා. ඒකත් එක්ක ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ තමන් ගාව තියෙන මේ ආයෝජන ටික ගෙනල්ලා BTC වගේ කෙනෙක්ගේ දානවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ටෝටල් මාකට් කැප් එක අඩු වුණත් සැලකිය යුතු ආයෝජන ප්‍රමාණය නැවත එනවා කාටද? BTC වලට. ඔන්න එතකොට වෙන්නේ අර මාකට් එකේ මාකට් කැප් එක අඩු වෙනවා තමයි. නමුත් BTC වල මාකට් කැප් එක ලොකුවට වෙනසක් වෙන්නේ නැති නිසා BTC වල සැලකිය යුතු ප්‍රමාණයක හෝල්ඩ් කරන් තියෙන හින්දා ඒකත් එක්ක ඔන්න යාගේ ඩොමිනන්ස් එක වැඩි වෙනවා. යාගේ කාර්යයේ වැඩ කිහිපයක් සිද්ධ වෙනවා. ඔය විදිහට ඩොමිනන්ස් එක වැඩි වෙන්න පුළුවන්. ඩොමිනන්ස් එක අඩු වෙන එකත් ඔය විදිහට වෙන්න පුළුවන්. කියන්නේ ඩොමිනන්ස් එක අඩු වෙන්න පුළුවන් මාකට් එකේ මාකට් කැප් එක වැඩි වෙද්දි. කියන උදාහරණයක් විදිහට ඔන්න දැන් BTC අප් වෙලා ගිහලා ඉන්වෙස්ටර්ස් වල තේරෙනවා BTC වල තවදුරටත් ආයෝජනය කරන එක ඉච්චර Tamanට ලාභදායී නැහැ. Taman හිතන තරම් ප්‍රතිලාභයක් එකකින් එන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඊළඟට වෙනවා ආයෝජකයන්ට තමන් ගාව තියෙන සල්ලි ටික මේ කියන්නේ BTC හැර අනිකුත් කට්ටියට ආයෝජන කරනවා. එතකොට මාකට් එකේ මාකට් කැප් එක එහෙමම තියෙද්දි ගොඩක් වෙලාවට වෙන දේ තමයි ඔය ඇඩ් කොයින් වගේ වලට ආයෝජනය වෙනවා. ඇඩ් කොයින් වල ආයෝජනයේදී ඔක ගේන් එක දැකලා සාමාන්‍යයෙන් සෑහෙන වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ටෝටල් මාකට් කැප් එක වැඩි වෙනවා. නමුත් ඒ වෙද්දි BTC වල මාකට් කැප් එක අඩු වෙනවා. BTC වල මාකට් කැප් එක අඩු වෙනවා කියන්නේ ඒකත් එක්ක BTC වල ඩොමිනන්ස් එක අඩු වෙනවා. ඕක තමයි සමස්තයක් විදිහට ඩොමිනන්ස් එක අඩු වෙන්න පුළුවන් අවස්ථාව. ඔන්න ඇඩ් කොයින් සීසන් කියන එක එන්නේ මොන ඔතනදී. ඇඩ් කොයින් සීසන් කියන එක එන්නේ BTC ටෝටල් මාකට් කැප් එක යම් මට්ටමක ස්ථාවරව හරි වැඩි වෙමින් තියෙනවා. නමුත් ඒකත් එක්ක BTC වල ඩොමිනන්ස් එක BTC මාකට් එකේ අයිති කරන් තියෙන අධිපතිත්වය අඩු වෙනවා. ඔන්න ඔය මොහොතේදී තමයි ඇත්තටම කිව්වොත් ඇඩ් කොයින් කියන කතාව පටන් ගන්න. ඇඩ් කොයින් සීසන් කියන එක පටන් ගන්න. ඔයිට අමතරව තව ඩොමිනන්ස් එක අඩු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා බෙයා මාකට් වලදී. බෙයා මාකට් වලදී වෙන්නේ ටෝටල් මාකට් කැප් එකත් අඩු වෙනවා. ඒකත් එක්ක හැම කොයින් එකකින්ම සල්ලි යටනවා. එතකොට කොහොමද සමහරවිට BTC වල ඩොමිනන්ස් එක සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. එහෙම කාරණා වෙනවා. හොඳයි. ඔන්න මම කතා කරලා දැන් BTC වල ඩොමිනන්ස් එක ගැන. හිතන එක තේරෙන්නේ නැති කියලා. පියන් ඊළඟ එකට. දැන් අපි කතා කරමු BTC නැතුව තියෙන මාකට් කැප් එක. අපි ටෝටල් 2 කියන්නේ මේක. මේකේ BTC නැහැ. අපි බලමු ඒක ගැන. ඔන්න බැලුමට යාගේ දෙයා ට්‍රිලියන 1.1යි 2යි. ඒතකොට මතක ඇති ටෝටල් මාකට් කැප් එක තිබ්බ ට්‍රිලියන 3.1යි 9යි. ඒතකොට BTC මාකට් කැප් එකේ ට්‍රිලියන 1.1කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා BTC වල මාකට් කැප් එක. තේරෙනවද BTC කොච්චර ලොකු
කොයින් එකක්ද කියලා. මේකත් ඇනලයිස් කරන්න අර විදිහම තමයි. මේකේ ලොකු දෙයක් නැහැ. මේකේදී ඉස්සරම මාක් කරගන්න ළඟම තියෙන high resistance liquidity point එක. එතකොට මෙයා ඊට පස්සේ ඊට අදාළව රේන්ජ් එක මාක් කරන්න රේන්ජ් එක එතකොට මෙන්න මෙයා. හොඳයි. ඔන්න දැන් ඔයාලට රේන්ජ් එක ලැබිලා තිනවා. පේනවා ඇති මෙයා නම් සැලකිලි මට්ටමට bearish momentum එකේ තියෙන. ඒතර මෙයාත් වැටෙන්න නියමිතයි. ඒතර ඔයාලට පේනවා ඇති total market cap එක බැලුවා. total market cap එකේ තිබ්බේ bearish momentum එක. ඊළඟ total 2 එක බැලුවා. ඒකේ තිබ්බේ bearish momentum එක. නමුත් BTC dominance එක යම් මට්ටමකට up වෙමින් තියෙති. ඒකත් එක්ක අපිට තේරෙන දේ තමයි එහෙනම් මොකද්ද? ඉදිරියේදී market එකේ market cap එක අඩු වෙන්න නියමිතයි. total market cap එක ඔක්කොම BTCත් වැටෙන්න පුළුවන්. ඒකට අපි තාම BTC chart එක බලලා නැහැ. අපි ඒක අන්තිමට බලමු. BTC chart එකම BTC වැටෙන්න පුළුවන්. නමුත් ඒක අතේ total මේ total 2 එකට එද්දි BTC යන අනිකුත් add coin උත් වැටෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමස්තයක් විදිහට market එක bearish momentum එක ලෑස්ති වෙනවා කියන එක ඕන්න දැන් අපිට පේන්න තියෙනවා. හොඳයි. අපි දැන් ඔන්න total market BTC හැර කට්ටිය බලුවා. හැබැයි BTC හැර කියලා ගත්තාම මෙතෙන්ට Ethereum ආයිදී. මේක altcoins ගත්තොත් altcoin වලින් බිලියන 300ක් විතර ප්‍රමාණයක් තියෙනවා market cap එකේ Ethereum. එතකොට තේරෙනවද BTC සහ Ethereum කියන්නේ මේ දින සාමාන්‍ය මාකට් එකෙන් 70කට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කරන් ඉන්නේ. ඒක ඉතින් බලන්න ඕනි. දැන් මේ BTC සහ Ethereum වැටුණාට අනිත් කට්ටිය අප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ BTC සහ Ethereum නැතුව අනිකුත් altcoin වලට ඕන අප් වෙන්න පුළුවන් මේ ඩවුන් එකක් තිබ්බට. ඒ කියන්නේ යාට වොලියුම් එකක් එන්න ඉඩ තියෙනවා. අපි එහෙනම් බලන්න ඕනි. මේ වැටෙන්න යන BTC Ethereum වගේ ප්‍රධාන coin ටික විතරද එහෙම නැත්නම් අනිත් චූටි altcoin උත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒකක් බලන්න ගන්න මොකද? මේ total 2 එකට පස්සේ අපි ඇනලයිස් කරන්න ගන්නවා total 3 එක. total මදක් සිටින්න total tree එක. ඉන්න මෙයා මේකේ BTC Ethereum දෙන්නම නැහැ. හොඳයි. ඒක බැලුවම මොකද්ද වෙන්නේ? මේක චුට්ටක් මගා ගන්න. හොඳයි. මෙන්න මෙතන තියෙන එයාගේ සුපුරුල්වාදී බැලන්ස් කරමු. මෙතන තාවට පළවෙනි external liquidity point එක හම්බෙන්නේ. ඊළඟ මෙන්න මෙතන තමයි ඊළඟ external liquidity point එක හම්බෙන්නේ. ඒක මෙතන ගන්නවට වඩා මම සජෙස්ට් කරනවා මෙන්න මෙතන ගන්න කියලා. දැන් මොකද්ද පේන්නේ? ඔයාලට පේනවා ඇති මේ මාකට් එකේ මාකට් කැප් එක කීයද? ඩොලර් බිලියන 805යි. එතකොට පේනවද කොච්චර අඩුයිද කියලා. මම අර බිලියන 300ක් විතර මේ Ethereum වලට අයිති කියේ ඕකයි. එතකොට පේනවද ඒ ගාන අයිති වුණාට පස්සේ ඇත්තටම මේ BTC සහ Ethereum නැතුව ඉතුරු altcoin වලින් මාකට් එකේ හොල් කරන් ඉන්නේ බිලියන 805යි. කියන්නේ එච්චර ලොකු ගානක් නෙවෙයි. ලංකාව ගත්තොත් ලංකා GDP එක වගේ 8 ගුණයක්. 8 ගුණයකට වඩා ටිකක් වැඩි ගානක් තමයි මේ ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන්නේ. එතකොට පේනවද මේක නම් බැලු බැලමට bearish side එක තියෙන්නේ. මොකද මේකත් අඩු වෙන නියමිත ගතිය වෙනවා. නමුත් තමයි මෙයාගේ දැනට මෙයා මේ high resistance liquidity low එකක් හදලා තමයි උට momentum එක දිලා තියෙන්නේ. නමුත් ඊට පස්සේ හැරිලා මැදි යටට යමින් තියෙනවා. ඒකින්ද මෙයා ගොඩක් දුර මේ external liquidity break කරන්න ඉඩ වැඩි කියලා අපිට දැනට පේන්න තියෙනවා. එහෙම වුණොත් මෙතෙන්ට high resistance liquidity point එක නේ ඉන්නේ. ඒකට මෙතන high resistance liquidity high එකක් වෙනවා. ඊට පස්සේ low එකක් හැදෙනකන් down වෙන්න ඉඩ වැඩි. ඒත් එක දැන් ඔයාලට market එක ඇනලයිස් කරලා කාරණා තුනක් පැහැදිලි ඇති. හතරක්. පළවෙනි එක total market cap එකේ bearish momentum එකක් තිබ්බේ. ඊළඟට total 2 BTC හැර Ethereum ඇතුළත්ව තිබ්බ market cap එකේ bearish momentum එකක් අපිට පේන්න තිබ්බේ. ඊළඟට තමයි Ethereum අතෑරියට පස්සේ BTC Ethereum කියන දෙන්නම අතෑරියට පස්සේ එන ඉතුරු altcoin අතට බලන්න පුළුවන් වෙන්නේ bearish momentum එකක්. ඒ කියන්නේ මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් සමස්ත ක්‍රිප්ටෝ මාකට් එකේ මේ මොහොතේ තියෙන මොන වගේ momentum එකක්ද? bearish momentum එක. ඒ කියන්නේ අපි ඉදිරි කාලයේදී සමස්තයක් විදියට altcoin BTC Ethereum හැමෝගෙම down movement එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මේ down movement එකේදී අපිට පොඩි plus point එකක් තියෙනවා. BTC ලොකුවට down වෙන්නේ නැතිව යම් මට්ටමකට hold වෙලා තියෙනවා. මොකද BTC මේ මොහොතේදී යාගේ dominance එක up කරගන්න ඉන්නවා. dominance එක up කරගන්නවා කියන්නේ investor altcoin වලින් සල්ලි අරගෙන ඒ ටික BTC වලට දානවා වගේ ගතියක් දැනට පේන්න තියෙනවා. ඔන්න ඕකත් එක්ක බලමු අපිට තේරෙනවා හරි. එහෙනම් BTC කියන සමස්තයක ක්‍රිප්ටෝ මාකට් එක වැටෙන්න පුළුවන්. නමුත් BTC hold කරන් ඉන්න පුළුවන්. දැන් අපිට ඕක ෂුවර් කරගන්න ඕනේ. අපි ඔන්න ඕක ෂුවර් කරගන්න මොකටද යන්නේ? අපි ඔන්න ඕක ෂුවර් කරගන්න ඊළඟට යනවා BTC වලට. අපි ඒකට කරන්නේ BTC USDT chart එක දාගන්නවා. හොඳයි. මේක බැලුවම මොකද වෙන්නේ? අර අපි BTC එක දැක්ක chart එකම මෙතන තියෙනවා. මෙතන එක මේ range එක තියෙනවා ඔන්න. ඔන්න මෙතන අනිත් range එක තියෙනවා. සමස්තයක් විතර මෙතන momentum එක යම් මට්ටමකට bearish තමයි. නමුත් BTC ටිකක් හෝල් කරන් ඉන්න ගතිය පේන්න තියෙනවා. ඒකත් එක්ක අපිට තේරෙනවා BTC අර වැටෙන්න ඕන වාට එකපාරට වැටෙන්නේ නැහැ. මෙන්න මෙතන වගේ මාක් කරන් බලනවාදී මෙන්න මේ IFEG එකේ තමයි මාකට් එක යම් මට්ටමකට හෝ bearish momentum එකක් මේ මොහොතේ වෙදී දෙන්නේ මේ දෙන්නේ එහෙම තමයි. ඊළඟට මෙන්න මෙතන වගේ ගත්තොත් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මේ ලොකු මේක mitigation block එකක්. ඔයගොල්ලෝ මේවා ඉගෙන ගත්තා. පේන මොකද වෙලා තියෙන්නේ? එහෙනම් තේරෙන්නේ BTC යම් මට්ටමකට වැටෙන්න පුළුවන්. නමුත් ඒක ලොකු වැඩිමක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. කියන්නේ ගොඩක් වෙලාවට BTC මෙන්න මේ වගේ ඒරියා එකකට එන්න පුළුවන්. ඒ කියන්නේ සමස්තයක් විදිහට
දැනට තියෙන අගයේ සිට 100ට 6ක විතර ඩවුන් මූව්මන්ට් එකක් BTC දෙන්න පුළුවන්. ඒක තමයි අපිට පේන්න තියෙන දේ. කියන්නේ BTC 106කට කිට්ටු ඩවුන් මොමන්ටම් එකක් ඉදිරි කාලෙදී දෙන්න ඉඩ තියෙනවා කියන එක ඔන්න අපිට පේන්න තියෙනවා. හොඳයි. මම හිතන්නේ ඒක ක්ලියර් ඇති කියලා. ඒ දැන් කියපු ටිකේදී මාක් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ මොකද මේ අංක වලින් කියවන්නේ කියලා. මොකද විනාඩි 5ක් දෙන්න ඔයගොල්ලෝ හරියට මට දැන් පොඩ්ඩක් බලලා කියන්න. දැන් බලලා ඔයගොල්ලෝ අපේ ප්‍රශ්න ටික මම මැසේජ් එකක් කරලා දාන්න. අපි හරියටම තව විනාඩි 5කින් ඒක ටික පටන් ගන්නවා. මට කියන්න. එහෙනම් මේක තේරුණාද? මේක නැත්නම් කුණුහරුපයක් වගේද? හරි. මම ඔක ආයෙත් පොඩ්ඩක් රීකැප් කරන්නම්. හරිද? එකපාරටම තේරුණා මාකට් එකේ ඇත්තටම වොලියුම් එක කියන්නේ මාකට් එකේ වෙලා තියෙන බයි ඇන්ඩ් සෙල් ප්‍රමාණය. ඒතර බා කියන මාකට් එකේ සමස්තයක් විදිහට මේ බයි ඇන්ඩ් සෙල් වෙනවා කියන මාකට් එකේ භාවිතා කරන්න බලන ලික්විඩිටි කොච්චර තියෙනවද කියන එක තමයි මේ වොලියුම් ඇනලයිස් කියන එකේදී කරන්නේ. එතකොට මේ වොලියුම් ඇනලයිස් කරන එක අපිට එකපාර කරන්න බෑ. මේක පියවරෙන් පියවර කරන්න ඕනේ. ඉස්සෙල්ලම ලොකු චිත්‍රය දැක්කා. ලොකු චිත්‍රයේ සිට පොඩි පොඩි කාරණා දක්වන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මුලින්ම ලොකුවට වැඩි අල්ලගත්ත සම්පූර්ණ චිත්‍රය ඊට පස්සේ පොඩියට පොඩියට කොටස් කරගෙන එන එක තමයි මේ වොලියුම් ඇනලයිස් කියන එකේදී කරන්නේ. එතකොට මේ වොලියුම් ඇනලයිස් කියන එක වැදගත් වෙන්නේ මොනවටද කියලා ගත්තොත් මේක ඩේ ට්‍රේඩින් වලට වැදගත් වෙනවා ක්‍රිප්ටෝ වලදී. ඊට පස්සේ ඔයාලට ස්විං ට්‍රේඩ් වලදී මේ වැදගත් වෙනවා. ඊට අමතරව ඔයාලට ඉන්වෙස්ට්මන්ට් පැත්තවලදී වැදගත් වෙනවා. මේ කාරණා ඔක්කොම මේක වැදගත් වෙනවා. මොකද මේකෙන් ලොකු හොඳ චිත්‍රයක් අපිට මාකට් එක ගැන ගන්නට පුළුවන්. එතකොට මේක වැඩේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම අපි කරන්නේ ටෝටල් මාකට් කැප් එක ඇනලයිස් කරනවා. ටෝටල් මාකට් කැප් එක කියන්නේ මාකට් එකේ තියෙන ක්‍රිප්ටෝ කරන්සි වලින් අයිති කරගෙන තියෙන සමස්ත ප්‍රමාණය. කියන්නේ මම ගම ලෝකෙ ක්‍රිප්ටෝ කොයින් 10 ගණනක් තියෙනවා. කියන්නේ දවසකට 100 ගණනක් ලිස්ට් වෙනවා. ඊට අමතරව අපි දන්න ප්‍රධාන කොයින් කීපයක් තියෙනවා. ඒක අපිට ටෝටල් අපිට මේ කොයින් මාකට් කැප් එකෙන් වගේ මේ වගේ වොලියුම් එක කොච්චරද මාකට් කැප් එක කොච්චරද කියලා බලන්න පුළුවන්. මෙතන ඉන්න මෙන්න මේ ඔක්කොගෙම මාකට් කැප් එක තමයි අපි ටෝටල් මාකට් කැප් එක කියන්නේ අපි ඒක ඉස්සෙල්ලා ඇනලයිස් කරගන්න. ඒක ඇනලයිස් කරලා බලන එයාගේ තියෙන ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන් ට්‍රෙන්ඩ් එකක්ද ඒ කියන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක්ද එහෙම නැත්නම් බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එකක්ද කියලා. මේ බුලිෂ්ද බෙයාරිෂ්ද කියන එක අවබෝධ කරගන්නවත් එක්කම අපිට හැකියාව ලැබෙන මොකද්ද? ඉදිරි කාලයේදී සමස්ත ක්‍රිප්ටෝ මාකට් එක කොයි විදිහේ මොමන්ටම් එකක් දෙයිද කියන එක අවබෝධ කරගන්න. මෙන්න මේ අවබෝධය ලබා ගත්තට පස්සේ අපි ඊළඟට මූව් වෙනවා මොකටද? මේ BTC මේ ඉදිරියේදී මේ මාකට් කැප් එක දෙන මොමන්ටම් එකත් එක්ක කියන්නේ ටෝටල් මාකට් කැප් එකත් එක්ක BTC වල හැසිරීම කොයි වගේ වෙයිද කියන එක අවබෝධයක් ගන්න ඕනේ. මොකද BTC තමයි සමස්ත මාකට් එකේ ඉන්න ලොකුම ක්‍රිප්ටෝ කරන්සි එක වෙන්නේ. අපි ඒකට ඇනලයිස් කරනවා BTC ඩොමිනන්ස් එක. මේ BTC ඩොමිනන්ස් එක ඇනලයිස් කරද්දී අපිට හරිය අවබෝධයක් ගන්න පුළුවන් ඉදිරි කාලයේදී BTC මාකට් එක කොයි වගේ වෙයිද කියලා. ඔන්න අපි දැන් ඩොමිනන්ස් එකත් ඇනලයිස් කරගත්තා. ඩොමිනන්ස් එක ඇනලයිස් කරගත්තට පස්සේ මොකද කරන්නේ? ඔන්න අපි ඊළඟට මූව් වෙනවා. මේක ඊළඟ කාරණයට දැන් ඩොමිනන්ස් එකකින් අපි දන්නවා නම් BTC ඉදිරි කාලේදී වැඩි වේද අඩු වේද කියන එක. ඒක ටෝටල් මාකට් කැප් එකත් එක්ක ඒකත් එක්ක මේ සංසිද්ධිය අපි ගලප ගන්නවා. ඊට පස්සේ අපි බලනවා BTC ඇතැරලා ඉතුරු ඇල්ට් කොයින් එක කොයි වගේ මොමන්ටම් එකක් දෙයිද. අපි ඒකට ටෝටල් 2 එක ඇනලයිස් කරගන්නවා. එතකොට අපිට Ethereum ඇතුළු අනිකුත් ඇල්ට් කොයින් වල සමස්ත මොමන්ටම් එක කොයි විදිහට දෙයිද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. නමුත් මම ඔතනදී කිව්වා Ethereum තමයි BTC ට පස්සේ ඉන්න ලොකුම ඇල්ට් කොයින් එක. එයාගේ සයිස් එක ඩොලර් බිලියන 300කට වැඩි. ඒතකොට එයාවත් අර පොඩ්ඩක් ඉවත් කරලා බලනවා මාකට් එකේ හරියටම අවබෝධයක් ගන්න ඕනේ කොයි විදියට මොමන්ටම් එක දෙයිද කියලා. අන්න ඒකට අපි කරන්නේ වෙන මොකවත් නෙවෙයි මාකට් එකේ ඊට පස්සේ BTC අතෑරලා මෙන්න මේ Ethereum කියන එක අතෑරලා ඒ ඉතුරු තියෙන ඇල්ට් කොයින් ටික ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා හරිම අදහසක් ගන්නවා. ඔන්න ඔක තමයි ටෝටල් ට්‍රී එක ඇනලයිස් කරනවා කියන්නේ. ඔන්න ඔය විදිහට අපි ඕක ආකාර හතරකදී ඇනලයිස් කරනවා. ඔය ඔක්කොම ටික ඇනලයිස් කරලා අපි ඊට පස්සේ ඇවිල්ලා BTC වල chart එක ඇනලයිස් කරනවා. එතකොට අපිට හරියටම අවබෝධයක් ගන්න පුළුවන්. ඉදිරි කාලයේදී BTC කොයි වගේ මොමන්ටම් එකක් දෙයිද? ඒකට සාපේක්ෂව ඇල්ට් කොයින් කොයි වගේ මූව් වෙයිද? Ethereum කොයි වගේ මූව් වෙයිද කියලා. ඔන්න ඔය ටික කරා කියන්නේ අපි ඔන්න දැන් මාකට් එකේ වොලියුම් එක ඇනලයිස් කරා කියන එක කළා. මේ කතාව තේරුණාද? මම ඔක තමයි සමරියක් විදිහට කළේ. ඔය චුට්ටක් කියන්න.
හරි මම හිතනවා උගලක් නෑ කියලා. ප්‍රශ්නයක් තිබුණොත් අහන්න හොඳ යනවා. මේ මගේ වොයිස් එක ඇහෙන්නේ නැද්ද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? කැඩි කැඩි දැනෙන්නේ නෑනේ. හෙලෝ ඇහෙනව නේද? අර යුට මැසේජ් එකක් හරි දාන්න. හෙලෝ හරි ෂේප් නේ හරි නෑ කිසියන්නේ. හොඳයි. ඔන්න අපි දැන් මේකේ කාරණා ටිකක් ඇනලයිස් කරා. දැන් අපි යන්න ඕනි මීට වඩා ටිකක් ඩීප් විදිහට ඇනලයිස් කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ කියන්නේ මීට වඩා මේක හරියටම ETC ඉස්සරහට මේ ලෙවල් එකට යන්න මාර ඉඩක් තියෙනවා කියලා ඇනලයිස් කරන්න පුළුවන් ටූල් එකක් තියෙනවා. ඕක තමයි මේ ඉඩ තැන්ට යන්න පුළුවන් මෙතෙන්ට වැටෙන්න පුළුවන් මෙතෙන්ට අප් වෙන්න පුළුවන් කියන සෑහෙන ඇකියුරසි එකකින්. මේක තමයි කොයින් ග්ලාස් එක කියන්නේ. මොකද්ද? කොයින් ග්ලාස්. ඊළඟ වම් යනවා කොයින් ග්ලාස්. මෙන්න මේක තමයි සයිට් එක. හරිද? මොනකොට යන්න. හොඳයි. අපි මෙතෙන්ට ගියාට පස්සේ ඔන්න දාන ලික්විඩේෂන් මැප්. ගිහිල්ලා මේක මේ දේ ලික්විඩේෂන් කියලා මෙන්න මේ ලික්විඩේෂන් මැප් කියන එක යන්න. චූටි වෙලා කියයි. දන්නේවා මේ චුට්ටක් අවුලේ. දැන් කලින් කිව්වේ මේක ගියාම ට්‍රේඩ් කරන්න තියෙන ගේමක් දීලා මේ මම පොරෙක්ස් එහෙම කරද්දි පට්ට අමාරුයි මොකද ලේටන්සි එක වැදගත්නේ. මේක ලෝඩ් වෙන්න හෙඬාවක් යනවා. දෙයට එහෙම පිස්සු හැදෙනවා ඉතින්. හොඳයි අපි ඔන්න ගත්තා. දැන් මේක මොකද මේ ලික්විඩේෂන් මැප් කියන මෙන්න මෙතන ලික්විඩේෂන් මැප්. මෙතන තියෙනවා මැප් එකක්. හරිද? මේක ටිකක් වෙනස් සහ මේක වැදගත් දෙයක්. දැන් අපි කලින් කතා කළානේ මෙහෙම ඉදිරියේදී අඩු වෙයි. මෙහෙම ඉදිරියේදී වැඩි වෙයි කියලා අපි කිව්වා මාකට් එකේ තිබ්බ ටෝටල් මාකට් කැප් එක ඇනලයිස් කරලා. හැබැයි අපිට පුළුවන් මාකට් එකේ එක එක තැන් වලින් දාලා තියෙන ඕඩර්ස් ප්‍රමාණය මේ කොච්චර ප්‍රමාණයක බයි ඕඩර්ස් මේ ලෙවල් වල තියෙනවද මෙච්චර කොච්චර ප්‍රමාණයක සෙල් ඕඩර්ස් මේ ලෙවල් වල තියෙනවද කියලා අවබෝධ කරගන්න මොකක්ද අපිට කරන්න පුළුවන් අපිට අපේ ට්‍රේඩ් එකක් ගනිද්දී ඒක පුදුමාකාර ඇකියුරසි එකකින් ගන්න පුළුවන් ඒකට හේතුව මොකද අපි ගාව ඩේටා ටික තියෙනවා ඒක දැන් කේටි දෙන්න පුළුවන් හරි ඕක අපිට ඕඩර් බුක් එකෙන් ගන්න පුළුවන් ඕඩර් බුක් එකෙන් ගන්න පුළුවන් නමුත් ඕඩර් බුක් එකෙන් ගන්න කොට තේරෙන එක ඒක නිකන් සරල නෑ කියලා මොකද ඕඩර් බුක් එකේ ශනිකව වෙනස් වෙනවා. එතකොට මේ data කොහෙද තැනකට අප්ඩේට් කරලා chart එකක් අය ගන්න ඕන අපිට උඩට ශනිකව අවබෝධයක් ගන්න පුළුවන්. හරි මෙතනින් මෙච්චර කියලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ coin glass එකේ මෙන්න මේ තියෙන liquidation map එක තියෙන්නේ. මේ තියෙන්නේ Binance එකේ. කියන්නේ Binance exchange එකේ BTC USDT වලට අදාළව තියෙන liquidation map එක. මේකේ ඕනම coin එකක් Binance එකේ වෙන් බලන්න පුළුවන්. කියන්නේ ඕනම exchange එකක බලන්න පුළුවන්. BTC වෙන්න නම් අර Ethereum ඊට පස්සේ සෝල් ලෝකේ තියෙන ඕනම කොයින් එකක් මෙතන තියෙනවා. කියන්නේ එක එක අරගේ කොයින් තියෙනවා. අර ඕනම එක්ස්චේන්ජ් එකේ බාර ගන්න පුළුවන්. මෙතන ඉස්සෙල්ලා Binance exchange එකේ කොට ඇනලයිස් කරන්න එක කියන්න. දැන් Binance තමයි ලෝකේ තියෙන ලොකුම exchange එක. Binance වල තියෙන liquidity ඇනලයිස් කරගන්න පුළුවන් කියන්නේ අපිට ඇත්තටම මාකට් එකේ සෑහෙන දුරට accuracy එකකින් වැඩක් කරගන්න පුළුවන්. එහෙනම් අපිට ඔක්කොම exchange එක යටින් බලා ගන්න පුළුවන්. අපි ඊටිස් කලින් Binance එකේ ඇනලයිස් කරන විදිහ පොඩ්ඩක් අවබෝධ කරගන්න. මේක දැන් මේ තියෙනවා නේද 1,4133 කියලා. මේ තමයි වර්තමානයේ BTC තියෙන අගය. BTC මේ මොහොතේ තියෙන එකද 1,4133. මේ මේකට මේ යටින් තියෙන්නේ මොකද්ද? මේ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති මම කිව්වා ඕඩර් බුක් එක ගැන කතා කරද්දී මාකට් එකේ ඕඩර්ස් වර්ග දෙකයි තියෙන්නේ. ඒ තමයි buy orders සහ sell orders. buy order එකක් කියන්නේ මාකට් එකේ ඉන්න buyers ලා මිලදී ගන්න. මං කිව්වා මිලදී ගන්න අපි උනත් අපි නම් මිලදී ගන්න තැනත් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මොකද්ද? හැම වෙලාවෙම අපි උත්සාහ කරන ටිකක් අඩුවෙන් මිලදී ගන්න. ඒ කියන්නේ වැඩි මිලෙන් නෙමෙයි අඩු මිලෙන් මිලදී ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මෙතන මේ 1,4133ට යටින් තියෙන buy orders ටික කියන්නේ මේ orders ටික කියන්නේ එතකොට මොනවද? මේ ටිකක් අඩුවට ගන්න හදන කට්ටිය. මේ තියෙන්නේ මාකට් එකේ තියෙන buy orders. ඊළඟට මෙන්න මෙතන මේ 1,4133ට උඩින් තියෙන කට්ටිය කවුද? මේ තමයි sell orders. sell orders ගැන කතා කරද්දී මතකද මම ඔයගලන්ට කිව්වා sell order එකක ඉන්න sellers ලා හැම වෙලේම බලන්න Tamanට පුළුවන් ගානකට වැඩි විකුණන්න. කිසිම seller කෙනෙක් හදන්නේ නැහැ අඩුවෙන් විකුණන්න. ඕනම seller කෙනෙක් හදන්නේ පුළුවන් තරම් වැඩි විකුණන්න. එහෙනම් මේ 1,4133ට වඩා උඩින් තියෙනවා කියන්නේ මේ ඔක්කොම තියෙන sell orders. එතකොට ඔන්න ඔගේ buy සහ sell orders තියෙනවා. ඊළඟට මේකේ මෙන්න මේ අතර තියෙන මේ කොච්චර වොලියුම් එකක් මේ එක තැනක තියෙනවද කියලා.
එතකොට මෙන්න මෙතන ගත්තොත් මේ 1,11,120 දී මේ බයෝඩ් එකක් තියෙනවා ඩොලර් මිලියන කීයකද? මේක තියෙනවා ඩොලර් මිලියන ආසන්න වශයෙන් මෙතෙන් මම පෙන්නනවා ඩොලර් මිලියන 41ක බයෝඩ් එකක් කියන එක ලෙවරේජ් එකත් 100යි. මේ මේකෙන් පෙන්නන මේ ඕඩර් වල තියෙන ලෙවරේජ් එක. ඒකට පේනද මේ ලොකු ඕඩර්ස් තියෙනවා. ලෙවරේජ් එක 100යි. එතකොට මේකේ ලෝන් එක ලික්විඩේෂන් නම් ඒක සාමාන්‍ය ඩොලර් මිලියන ඒක 313ක් විතර යන්න ඕන. එතකොට මේ සමස්තයක් විදිහට මේ යටට ආවට පස්සේ මේ යට සයිඩ් එක කියන්නේ මේ මාකට් එක 1,4133 යට සයිඩ් එකට කියන්නේ 93,703ට එද්දි ලික්විඩිටි තියෙනවා ඩොලර් මිලියන ඊට මේ සමස්තයක් වශයෙන් තියෙනවා ඩොලර් මිලියන 666ක්. ඊළඟට මෙන්න මේ උඩට යද්දි 1,14,800ට යද්දි අපිට පේනවා සෙල් ඕඩර්ස්. ඒ කියන්නේ අර 1,14,133 වලින් සෙල් ඕඩර්ස් තියෙනවා ඩොලර් මිලියන 595. ඒතකොට ඔන්න පේනවා ඉතින් මෙන්න මාකට් එකේ අසමතුලිතතාවයක් තියෙනවා. මේ අසමතුලිතතාවයත් එක්ක වල පේනවා ඉතින් මාකට් මේ ළඟ ඕඩර්ස් වැඩියෙන් තියෙන මේ සෙල් සයිඩ් එක. ඒකත් එක්ක මොකක්ද තේරෙන්නේ? කියන්නේ මාකට් එකේ ඉදිරි කාලේදී යම් මට්ටමකට සෙල් වෙන්න තමයි ඉඩ තියෙන්නේ. කියන්නේ මාකට් එක යාඩට ඇවිල්ලා මේ ලික්විඩිටි ගන්න පුළුවන් ලික්විඩිටි ගත්තට පස්සේ ආයේ උඩට යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට අපිට හරි ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේක මේ කහ පාටින් තියෙන 50x leverage එක මේ තැඹිලි පාටින් තියෙන 100x මේ 10x වගේ තියෙන නිල් පාටි 25x එක තියෙන තද ටිකක් නිල් පාටක දම් පාට වගේ. මේක එක පාටින් දෙන පාට අනුව අපිට මේකේ හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒකට තේරෙනවා ඉතින් මේක දිහා බලනකොට අපිට හින ට්‍රේඩර් තෝගයක් එක පාර ගන්න පුළුවන්. ඒ මොකද්ද? දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස් එක මොකද්ද? මේ ප්‍රයිස් වල යටින් දාලා තියෙන බයි ඕඩර්ස් මොනවද? මේ ප්‍රයිස් වල උඩින් දාලා තියෙන සෙල් ඕඩර්ස් මොනවද? සමස්ත රේන්ජ් එක යම් කියන මේ දෙපැත්තෙන් සමාන රේන්ජ් එකක් වගේ තියෙන සාමාන්‍ය මේ සමාන රේන්ජ් එකත් ලොකම මේ රේන්ජ් එකේ බයි පැත් සෙල් බයි පැත්තට කොච්චර ලික්විඩ් තියෙනවද? සෙල් පැත්තට කොච්චර ලික්විඩ් තියෙනවද කියලා ගන්නවා. මොකද මේ ඕඩර් එකක් දානවා කියන්නේ මේ ඔක්කොම භාවිතා කළ හැකි මුදල්. භාවිතා කළ හැකි මුදල් කියන්නේ මම කලිනුත් ඔයගලන්ට කිව්වා භාවිතා කළ හැකි මුදල් කියන්නේම ලික්විඩිටි. ඒ කියන්නේ මේ මොනවද? මේ තියෙන්නේ ලික්විඩිටි. හොඳයි. මේ තියෙන මේ දෙපැත්තේ තියෙන ලික්විඩිටි. ඒ කියන්නේ මේ තියෙන යට තියෙන බයි සයිඩ් ලික්විඩිටි, මේ උඩ තියෙන සෙල් සයිඩ් ලික්විඩිටි. හොඳයි. ඔය අපි කතා කරේ බයිනෑන්ස් එක. දැන් කැන්ටි දුන්නා මේ බයිනෑන්ස් එක විතරක් ඇනලයිස් කළා වැඩක් නෑ. අනිත් ක්‍රිප්ටෝ කරන්සි වල සෑහෙන ගාණක් තියෙනවා. ඒක ඇනලයිස් කරලා මේක කරන්න බෑ කියලා. හරි. එන්නේ වගේ කට්ටිය කරන්න ඕනි. ඔන්න යටට එනවා. මෙන්න මෙතන තියෙනවා බිට්කොයින් වල එක්ස්චේන්ජ් මැප්. ඒ කියන්නේ ඔක්කොම එක්ස්චේන්ජ් වල කොච්චර වොලියුම් එකක් තියෙනවද කියලා මෙන්න මෙතන තියෙනවා. දැන් උඩ තිබ්බේ ඩොලර් මිලියන 600 ගාණයිනේ. මෙතනදී කීයක් තියෙනවද? ඩොලර් බිලියන 2.9ක් තියෙනවා. ඒ කියන්නේ මේ සමස්ත මාකට් එකේ තියෙන ඔක්කොම එක්ස්චේන්ජ් එක ගත්තට පස්සේ බයි සයිඩ් එකේ තියෙන ලික්විඩිටි දෙන. කියන්නේ මේ 1,4133ට යටි අර අපි කලින් කතා කරපු 93,775 වෙනකම්. ඒ තියෙන රේන්ජ් එකේ ඩොලර් බිලියන 2.29ක ලික්විඩිටි තියෙනවා. එතකොට 1,04,133 උඩට ගිහිල්ලා 1,15,139 දක්වා තියෙන රේන්ජ් එකේ ඩොලර් බිලියන 2.05ක ලික්විඩිටි තියෙනවා. ඒතකොට වෙනදී මේ කුඩා ලික්විඩිටි තියෙනවා. දැන් මෙන්න මේක බලද්දී හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. අපිට පේනවා ඇති මෙන්න මේක යටින් සෑහන් ලික්විඩ් ටිකක් තියෙනවා. ඒකත් ඒකට පේන්නේ නැත්නම් මේකෙත් සෙල් සයිඩ් එකේ මාකට් එක යටට එන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. දැන් මෙන්න මෙතන උඩ යාට මම පෙන්නන්නම් තව දෙයක්. මෙන්න මෙතන. එතන 1 day කියලා එකක් තියෙනවා. 7 day 30 days කියලා තියෙනවා. මෙන්න මේ දවස් ගාන වෙනස් කිරීම තුලින් අපිට රේන්ජ් එක වෙනස් කරන්න පුළුවන්. ওই 1 day කියන්නේ දවස් 7 තුල ඇතිලා තියෙන ලික්විඩිටි. 7 days කියන්නේ දවස් 7 තුල ඇතිවෙච්ච ලික්විඩිටි. ඊට පස්සේ 30 days කියන්නේ දවස් 30 තුල ඇතිවෙච්ච ලික්විඩිටි. ඒතකොට මේක වැඩි වැඩියෙන් යූස් කරන්න රේන්ජ් එක වැඩි වෙනවා. දැන් පේනවාද මේක මේ දවස් 30කට ගත්තට පස්සේ පේනවාද මාකට් එක ඇත්තටම වැඩි ලික්විඩ් තියෙනවා සේල් සයිඩ් එකට. ඒ කියන්නේ මාකට් එකේ උඩ පැත්තට තමයි ලික්විඩිටි තියෙන්නේ. එතකොට මේ මගේ මාකට් එකේ 7 days වගේ ගත්තාම පේනවා එතනත් මාකට් එකේ සෙල් සයිඩ් එක තමයි ලික්විඩ්. නමුත් මේ හැමතැනම වෙනවෙන්නේ මෙන්න මේ හරිය වැඩියෙන් ලික්විඩ් තියෙනවා. 1 day වල අපිට ගොඩක් පේනවා හරිය. දැන්ට ලික්විඩ් වැඩි කියලා හරි පෙන්වන හරිය ඇත්තටම 7 days වල ලික්විඩ් වැඩි පෙන්වන. ඒකට අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ 30 days කියන්නේ තමයි දවස් 30 නේ කියන්නේ සැලකියුතු කාලයක ඇතිවෙච්ච ලික්විඩ්. ඒකට අපි තේරුම් දේ තමයි කෙටි කාලින මාකට් එක ඩවුන් වෙලා කියන්නේ 1,20,000ට වගේ ඇවිල්ලා කියනවා අපිට අපේ ට්‍රේඩ් චාර්ට් එක ඇනලයිස් එක බලන්න පුළුවන් 1,17 වගේ ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක ආයේ ඕල් ටයිම් හයි එකක් හදන්න වැඩි ඉඩක් තියෙනවා වගේ එක තමයි ඔන්න පේන්න තියෙන්නේ. ඔක 30 days වලට එද්දි. මම මේක පෙන්වන්නම් ඔක්කොම එක්ස්චේන්ජ් වලට දාලා. ඔක්කොම එක්ස්චේන්ජ් වල 7 days දැම්ම ගමන් පේනවා ඇති වොලියුම් එක ගියා ඩොලර් බිලියන 6.67ක සෙබෑ සයිඩ් ලික්විඩිටි තියෙනවා. අද තමයි ඩොලර් බිලියන 7.19ක මේ සෙල් සයිඩ් ලික්විඩිටි තියෙනවා. ඒතකොට එතනත් පේන්නේ මාකට් එකේ යට කියලා මේ හරිය ලික්විඩ් වැඩි. උඩට යන්න තමයි වැඩි ඉඩක් තියෙනවා. 30 days දාලා බලමු මම පෙන්නන්නම්. 30 days දැම්ම ගමන් පේන්නේ උඩ තියෙනවා ඩොලර් බිලියන 15.33. එන්න ලොකු ගානක්. ලංකාවේ GDP එක වශයෙන් ආසන්න වශයෙන් 8න් එකක්. 8න් එකක වගේ ගානක් තියෙනවා. 8න් ගන්නේ 7න් එකක් වගේ ගානක්. ඊට පස්සේ මෙන්න මෙතන මේ සෙල් සයිඩ් බයි සයිඩ් එකට යටට තියෙනවා ඩොලර් බිලියන 9.
අපිට පේන දෙයක් දවස් ගාන මැමයා කරනවා අතර අපිට පේනවා ලික්විඩිටි මූව් වෙනවා කියලා. මොකද මෙතනත් පේනවා මේ ළඟ පාත මෙන්න මේ 1,895යි මෙන්න මේ 1,04,203යි අතර සැලකුතු මට්ටම ලික්විඩ් ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ රේන්ජ් එක අරගත්තොත් මාකට් එකට පිළිගන්න පුළුවන් සැලකුතු මට්ටමේ අප් එකක් ගියයි කියලා. හොඳයි. මම හිතනවා මේක රීඩ් කරන්න හැටි තේරුණා කියලා. මේක මාරම ලේසි ට්‍රේඩ් ගන්න. එනවා ඔයා මෙන්න මේ දැන් මාකට් එක ඇනලයිස් කරනවා. දැන් මේ පේනවනේ 1,305 අපි මේ 1,305 විතර මට පේනවා ස්ටෑන්ඩ් ලික්විඩ්. මේක ගත්තොත් එතකොට මට තේරෙනවා හරි මේක අරගෙන මාකට් එක කරනොත් හරි මාකට් එක අප් එකක් යනවා. අපිට මේවා ටාගට් කරලා හොඳට ට්‍රේඩ් කරන්න පුළුවන්. මම හිතන එක තේරෙන්නේ කියලා. ඒක තේරුණාද? දාන්න බන් මෙසේජ් එක. මේක තේරුණාද? අපබ්‍රංශයක්ද මොකද්ද? සත්‍ය කියන්න මට පොඩ්ඩක් කතා. ෂේද්ද මොකද සත්‍ය? තව ඔළුවට කියන 10 කරන්න ඕනේ වල චුට්ටක් කියන්න ඕනේ. මම විනාඩි 5ක් දෙන්නම් ඔයාලට උත්තර දෙන්න. මම හිතනවා ඕකේ හරි අවුලක් නැහැ නයිස් දැන් අපි යන අපේ පාගියම් පාර්ට් එකට අපි පොඩ්ඩක් එනම් බෑක් ටෙස්ටිං පැත්තට යමු බෑක් ටෙස්ටිං පැත්තට යද්දී මම ආයෙ FX රීත් එක ගන්නවා මේකේ රීලේ එක පෙන්නද්දී මට පෙන්වන්න වෙන්නේ ගොඩකට ෆොරෙක්ස් එකක් මොකද මේ අපි ක්‍රිප්ටෝ ගත්තොත් ක්‍රිප්ටෝ එකේ සමහර වෙලාවට ගොඩාක් කුලි ටයිම් ෆ්‍රේම් පෙන්වන්න අමාරුයි ඒකයි මොකද මේ ක්‍රිප්ටෝටදී ගොඩක් වෙලාවට 2 layers තමයි ගැලපෙන්නේ. ඒක මම පොඩ්ඩක් කියන්න ඕනි. කියන්නේ මම ඔයගලන්ට කියලා දුන්නා 3 layer සහ 2 layer ඒ කියන්නේ layers සහ 3 කියන එක කියලා දුන්නා. ඒකේ ඔය layers දෙක කියන තැනට එද්දී අපි කතා කළා. එතන අපි කිව්වා 1 day 1 hour ගන්නවා, 4 hour 15 minute ගන්නවා. ඔය වගේ තමයි කතා කරේ. ඒතර සාමාන්‍ය ක්‍රිප්ටෝ වලට 15 minute විතර ගහන එක ඇති. ඒතර 15 minute ගහනවා කියන්නේ 2 layer එකක්. ඒක 3 layer එකක් වගේ එනවා කියන්නේ මේක තවත් යටට රිෆයින් කරනවා කියලා එකක් කරනවා. කියන්නේ ඒක ටිකක් සංකීර්ණ කියන එක ලොකු සංකීර්ණත්වයක් නෑ බට් ඒ කියන්නේ මේ මෙහෙම ඒ කියන්නේ දැන් සමස්තයක් විදියට දැන් මේ දැන් සමස්තයක් විතර ගත්තොත් ත්‍රිලය එකක් ගත්තොත් මේ ත්‍රිලය එකේදී තුනක් ඇනලයිස් කරනවා. දැන් අර අතන ටයිම් ෆ්‍රේම් දෙකක් ඇනලයිස් කරද්දී එතෙන්දී මම ඔයාලට කිව්වා තමයි එන්ට්‍රි එකක් ගත්තට පස්සේ ආය යන්න ඕනේ. දැන් ත්‍රිලය එකේදී ඒකත් ඒ වගේම තමයි. ඒක ඇති වෙනසක් නැහැ. ත්‍රිලය එකට එද්දී අපි සාමාන්‍යයෙන් ගන්නවා 1 day 1 hour 5 minute. ඒතකොට තුනක් ඇනලයිස් කරනවා. එතකොට ඉස්සෙල්ලා 1 day බලනවා. ඊට පස්සේ 1 hour බලනවා. ඊට පස්සේ 5 minute වගේ බලනවා. ඔය ත්‍රිලය එක forex වලට වගේ ගොඩක් ගැලපෙනවා කියන හේතුව තමයි දැන් 5 minute වගේ එකක් ගන්නවා නම් ඔබට මාකට් එකේ ඇත්තටම ලික්විඩිටි හරියටම වැඩි වෙන මොහොතක් තියෙන්න ඕන. ඔය ක්‍රිප්ටෝ වලට එද්දී මාකට් එකේ හරියටම ලික්විඩිටි වැඩි වෙනවා කියලා මොහොතක් නැහැ. සාමාන්‍යයෙන් අපි ට්‍රැඩිෂනලි සහ ක්‍රිප්ටෝ මාකට් එකේ අත්දැකීම් අනුව අපි දන්න දේ තමයි සාමාන්‍යයෙන් නිව්යෝර්ක් සෙෂන් එකේ තමයි ක්‍රිප්ටෝ මාකට් එක ලික්විඩිටි එන්නේ. අනිත් සෙෂන් වලින්ම ලොකු එක පාවිච්චි කරලා මේවා කරලා ඕනේ. ඒක දැන් ඒක මහා ලොකුට සාර්ථක තත්ත්වයක් නෑ. ඒක නොමල් එහෙමයි. කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකේ සෙෂන් කියන දේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා නිව්යෝර්ක් ලන්ඩන් ඊට පස්සේ කතා කරන අපිට හම්බ වෙනවා නිව්යෝර්ක් ලන්ඩන් ඊට පස්සේ ඒෂියා. ඔය සෙෂන් තුනම ගත්තොත් ඔය තුනේ සාමාන්‍ය නිව්යෝර්ක් විතරයි. ඒකට ක්‍රිප්ටෝට අපි නිකන් මේක සෙෂන් එක කියලා ගහන්න පුළුවන් ක්‍රමයක් නෑ ඇත්තටම. ඒකකින් තමයි සාමාන්‍ය ට්‍රිලේ එක ක්‍රිප්ටෝට දාන්නේ නැත්තේ. මොකද 15 මිනිත් වගේ තමයි ගහන අඩුම ගාන. ඒ සාමාන්‍යයෙන් එහෙම ඊට අඩු ගහන ඉන්න ඕන තරම්.
ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔය පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන අය ඉන්නවා මේ සාමාන්‍ය නියොර්ක් සජෙෂන් අල්ලලා. නමුත් ඒකේ මහා ලොකුවට සාර්ථකත්වයක් ගොඩක් කාට නැත්තේ දීර්ඝ කාලීනව ක්‍රිප්ටෝ මාකට් එක කරේම මේ සෙෂන් බේස් නොවන හින්දා. ඒකින්ද නෝමල් ලා දැන් ක්‍රිප්ටෝ ගනිද්දි මේ මොකද්ද බයිනන්ස් වලින් ට්‍රේඩ් කරන්නේ. ඒකට බයිනන්ස් වගේ ට්‍රේඩ් කරද්දි වල සාමාන්‍ය ටූල් එක ඇති. දැන් මෙතන ට්‍රීල් එකේදී මම ඔයාලට පෙන්නන්න අද බලාපොරොත්තු වෙන්නේ GTP එක. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ පවුමේ USD පෙයා එක. මේක තමයි forex වලින් පෙයා වලින් පෙයා එක අනිත් එක. ඒකින්ද මේක පෙන්නන්න. මේකේ තියෙන වෙනසකම තමයි මේක මේ ගහන්න පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම්. හැබැයි මේකට අපිට ලන්ඩන් සෙෂන් එක ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කියන්නේ මේක forex වලදී තියෙන දේ forex වල සෙෂන් මේ අපිට ඕන විදිහට සෙෂන් ගහන්න බෑ. කියන්නේ forex වල තියෙන සෙෂන් දැන් මම මේක ගහන්නම් e-learning learning testing 2. මෙතන විහත් ලිස්තාගේ අගහනවා. ගන්නවා JPP. ගමු උලන්ඩ හොඳයි. ඊට පස්සේ මම මේක බැක් ටෙස්ට් කරනවා ගිය අවුරුද්දේ ජූනි පළවෙනිදා සිට. ඔයගොල්ලෝ මේකේ දෙයක් පෙන්නනවා මේකේ හරි අමාරුයි මේකේ පොඩි ටයිම් ෆ්‍රේම් එක ට්‍රේඩ් කරනවා උඩට අපි පෙන්නන්න මේ කාර්ය ටික. උඩලා කියනවා ලෝඩ් වෙන්න කනෙක්ෂන් වලක් තියනවාද? වීඩියෝ වල පෙන්නන්නේ කනෙක්ෂන් unstable හරි ලෝඩ් වුණා. දැන් මෙහෙමයි. දැන් මේකේ ට්‍රේඩ් කාර්යය අතන අපිට ඉන්ඩිකේටර් එකක් ඕනේ. හරි. මෙන්න මේ ඉන්ඩිකේටර් වලට ගිහිල්ලා මේකේ අපිට තියෙනවා ICT සෙෂන්. ඉතින් මේ සෙෂන් කියලා ගහන්න සෙෂන් ඉන්ඩිකේටර් ගත්තොත් මෙන්න මේකක් තියෙනවා. රිපෝට් මොකද හදන්න දෙයක් නැහැ. ඔක පෙන්නනකොට කාරණා ගොඩාක් පෙන්නන ඉන්ඩිකේටර් එකක් වුණා. වැලු බැලුමට මේක අවුලක් නැත. දැන් මේක දා ගන්නවා 5 මිනිත් වගේ. දැන් බලන්න මේක ලන්ඩන් එක එනකන් ඉන්නවා. දැන් ඕගොල්ලෝ මෙන්න මෙතන ඉස්සෙල්ලාම හදා ගන්න මේක ලංකාව වෙලාවෙන් ගත්තොත් දවල් 11:00 වගේ හරිද? ඒකට අපිට ඕන ඒක ටාගට් කරන්න පුළුවන්. මෙන්න මේක ගත්තොත් මෙන්න මේ ටයිමින් තමයි සාමාන්‍යයෙන් සෙෂන් එක පටන් ගන්න. 11:00ට පටන් ගන්නවා. සෙෂන් එක ඉවර වෙන්නේ 3:00. මම ඒක මාර්ක් කරන්නම්. 3:00 කියන්නේ සාමාන්‍යයෙන් 15 තියෙන. නෝ මාර්ක් කරලා මෙන්න මෙතන යවණෙක් යවන්න නැද්ද 30ක් විතර රංගට ගමු. දැන් නැත්තම් මේ හරිය අමාරු ට්‍රේඩ් කරන්න. දැන් මම මෙතෙන්ට ගත්තා. මම දැන් මේක මාර්ක් කරා. ඊට පස්සේ දැන් මම මොකද දැන් මේක ඉස්සෙල්ලාම වන් ඩේ අපි ඇනලයිස් කරලා ගමු. ත්‍රිලේන් වල ඕක තමයි ප්‍රශ්නේ. අපි හොඳටම ඇනලයිස් කරගන්න. අපි ඇනලයිස් කරලා දුන්නොත් එහෙම ආය ට්‍රේඩ් එක ලොවෙල් ලොස් වෙනවා. මේකින්ද ඉස්සෙල්ලා ඇනලයිස් එක හොඳටම කරගන්න ඕනේ. ඒකින්ද දැන් මෙතනක් බැලුවා. මෙතන බැලුවම මෙන්න මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. මෙතන එක්ස්ටර්නල් එකක් තියෙනවා. මෙන්න මෙතන එක්ස්ටර්නල් එක තමයි බ්‍රේක් කරලා තියෙන්නේ ඊට පස්සේ. මේ ළඟ මෙතන මැදත් එක අද විතර ලොකු වල නැහැ. ඒකෝ මෙහාට දැනට යන්න තියෙන්නේ. දැන් මෙයා මෙතන ටච් වෙලා වගේ එකක් තියෙනවා. මේ ඔන්න ඔතන තමයි තියෙන්නේ. මේක මාර්ක් කරගත්තා. ඊට පස්සේ මම මේකේ ගොඩක් ලොකු එන්ට්‍රි ප්‍රමාණයක් වෙන්න බලන්න. ගන්න එන්ට්‍රි පුළුවන් කියන අරක වගේ ක්‍රිප්ටෝ වගේ එන්ට්‍රිස් තියෙනවා මෙයාගේ. ස්ටර්න් පොයින්ට් එක මාර්ක් කරගත්තා. ඊට පස්සේ බලමු මෙන්න මෙතන ඉඳලා පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා 1 hour වලට. දැන්
ගණනාවල පේනදී මාකට් එක හැරිලා තියෙන්නේ ඔල්රෙඩි. මාකට් එක ඇත්තටම බුලිෂ්. අනිස්ටන් ලික්විඩ් හයි එකක් අන්තිම මෙන්න ප්‍රීවියස් ඩේ හයි එක වගේ ටාගට් කරලා ගන්න පුළුවන්. ගන්න තියෙන එතකොට මෙතන වැදුනා. මෙන්න මේක විරුද්ධක් මාක්ස් කරන් ඉන්නවා. මේ පේජ් එකක් තියෙනවා වන්නවා. ඊට පස්සේ අපි යම් 5 මිනිත් වලට 5 මිනිත් වලට ගිහිල්ලා අපි මාක් කරන්න මොකද මේ තියෙන්නේ ඒසියන් සෙෂන් එක. සාමාන්‍යයෙන් මේ ඒසියන් සෙෂන් එක සම්බන්ධ ලික්විඩ් මේවා තියෙනවා. ඒතකොට මේක ඒසියන් හයි එක සහ ලෝ එක. මම මේක මාක් කරනවා. නෝඩ් එන්ට්‍රි යන්නේ නැහැ. ඒක මම ඊළඟට කරන්නේ හදා ගන්න පායි යන්න දෙනවා. මොන ගත්තා. වල අනිත් පැත්තේ හරිනොත් ගන්න පුළුවන්. එනදී මාකට් එක අනිත් පැත්තට දිගටම යාඩට යනවා. මාකට් එක හරි ලස්සන එන්ට්‍රි එකක් මොකුත් නැහැ. දැන් මේක නම් මේ හරියෙන් පටන් ගත්තේ සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් 12 මාර කියලා. කියන්නේ මෙතන මේ අරගෙන තියෙන්නේ මේ 12 මාරට පටන් ගන්නවා කියන එක අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් මේ තියෙනවා මේකේ මේ ඩේලයිට් සේවින් කියලා. ඩේලයිට් සේවින් කියන්නේ මේ සාමාන්‍යයෙන් මට මතක විදිහට මේගොල්ලන්ගේ ඔය ඍතු වෙනස් වෙද්දී ඔටම් හරි සමහර මොකද රටවල් වල සාමාන්‍යයෙන් දවල් කාලයේ වැඩි සාමාන්‍ය රෑ කාලයට වඩා. ඔන්න ඔකත් එක්ක ඔය දවල් කාලයේ ඔව් දවල් කාලේ හරි බාල ශක්තිය ඉතුරු කරගන්න මේගොල්ලෝ මේ සෙෂන් එකේ කියන්නේ රෑ කාලේ හරි මොකද වැඩි ගන්න හරියටම මේක මතක නැහැ සිනාරියෝ එක මම ඒක පොඩ්ඩක් බලලා දාන්නම් මේකෙදී වැඩිවීමත් එක්ක මේක දවස් කාලේ පැයක් ඉස්සරහට ගන්න සෙෂන් එක. දැන් මේකේ මේ පෙන්නන්නේ මෙහෙම එක සෙෂන් එකක් කියලා. බලන්න මේක එහෙම දිගට සාමාන්‍යයෙන් මේකේ 11මාර විතර තමයි ගණන් ගන්න. මේ සමහර වෙලාවට ඉන්ඩිකේටර් වල අවුලක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මේ ජූනි කියන්නේ එහෙම ඩේලයිට් සෙහින් පටන් ගන්න මාසයක් නෙවෙයි. එතකොට මේක වෙලාවක් හරි මෙයාගේ විතර එකක් තියෙන්නේ. මට මේක දැන් ගන්න විදියකුත් නැහැ බලමු හරි. ඒක වයින් කරලා නේ. ඉතින් මට ඒව ගන්න දෙන්නේ. හරි ඉෂ්ව ගන්න. ඒක යන්න දීලා මෙතනින් පටන් ගත්ත එක නෑ. මේ මාකට් එක වැටෙනවා. අපි බලන් හිටිය පොලිස් මොමන්ටම් එක නමුත් ඒක සෙට් උන්නේ නැහැ. ඔන්න ඔහොම විදිහට තමයි අපිට එන්ට්‍රි නැහැ. මේක තමයි මේකේ තියෙන වැඩේ. දැන් පේනවා ඇති. දැන් මම මෙතන මේක මේ වෙනවත් එක්ක මාකට් එක දෙදිගට බලන් හිටිය එන්ට්‍රියක් දුන්නේ නැහැ. මාකට් එක වැටුණා. ඊට පස්සේ ආයෙ ඔන්න වැටුණා. මෙතන වැටෙන එකෙන් අපිට ඕන නම් මෙන්න මෙයා තමයි බලන්න තිබුණා. නමුත් එතන එන්ට්‍රියක් නැත. තාම එතකොට අපිට පැහැදිලි එන්ට්‍රියක් නැතුව තමයි මෙයා මේ වැටෙන්නේ. මේ මාකට් එක අර එක ලෙවල් එකට යනවා. ඔන්න එයා වැටුණා තැනකට. දැන් මෙන්න මේ වැටිච්ච තැන තීරණාත්මකයි. මේ මොකද්ද? මේ තමයි අර අපි මාක් කරපු 1 hour එකේ අනිත් පැත්ත හැරෙන තැන. දැන් ඔන්න අපිට 1 hour එක ගත්තොත් මෙන්නම පෙන්නන්නම්. මෙන්න දැන් 1 hour එක bearish. 1 hour ගත්තම මෙතන බ්‍රේක් කරපු ගමන් bearish. මෙන්න මෙතන බ්‍රේක් කරා කියන්නේම මාකට් එක වලට bearish. ඒෂියන් ලෝකෙට මාක් කරලා මෙන්න මේක බ්‍රේක් කරපු ගමන් bearish. ඒක මම ඒෂියන් ලෝකෙ පොඩ්ඩක් මාක් මේවා කරලා ඒෂියන් හයි එක තියෙනවා. දැන් එතකොට ඒක තමයි අලුත් හාරෙස්ට් ලික්විඩිටි හයි එක වෙලා තියෙන්නේ. දැන් එතකොට මෙන්න ඊළඟ එක ගත්තා. මම මෙයා දිගටම වැඩෙන්න පුළුවන් අය හාරෙස්ට් ලික්විඩිටි ලෝයක් හදනවා. ඒකට ඒක එයා ඊළඟ ටාගට් එක වෙන බෝඩ් මෙන්න මෙතන. බලමු ටිකක් මාක් කරන්න ඉතින්. නාය උට එන්න බලනවා.
මේත් ආයෙ යට්ටෙනවා. කියන මාකට් එක ඇත්තටම උට යන්නේ නැතුවට වැඩ නැහැ. දැන් මොන සෙෂන් එකේ ඉන්නේ. දැන් අපි ට්‍රේඩ් කරන්න බෑ. මේ කතාව තේරුණාද? මොකද්ද මේ කිව්වේ කියන කතාව තේරුණාද? මේ මෙහෙමයි. මාකට් එක ගත්තට පස්සේ මාකට් එකේ ඔය forex වල තියෙන දෙයක් ඔයාලට ට්‍රේඩ් කරද්දී ඔයාගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි කොයි වගේ වැඩ කරනවද කියන එක බලන්න. මේ සාමාන්‍යයෙන් අපි ගන්න සෙෂන් එක මේ මාකට් එක ඕපන් කරලා දෙන ටයිම් එකේ විතර අනිත් වෙලාවෙදී අපි ඔක කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මාකට් එකේ මාකට් එකේ විතරම හොඳට මූව් වෙන්නේ ඔය මේ කරන්සි පෙයා දෙකක් තියෙනවා. එතකොට ඒක ලන්ඩන් මාකට් එක මේ වෙලාවේදී මූව් වෙනවා. ඊට පස්සේ යන ඩොලර් එක ඒක මූව් වෙන්නේ නිව්සිලන්ත තමයි හොඳට මූව් වෙන්නේ. ඒකට ඔය බලන්න ඕනේ අපි ට්‍රේඩින් ස්ට්‍රැටජි එක නොමල් වැඩ කරන්නේ මොන කාරණාදීම බලන්න. මොකද ස්ට්‍රැටජි එක ගොඩක් දුරට වැඩ කරන්නේ ලන්ඩන්. මොකද මම කලබල වෙන්නේ නැතුව අනිත් වෙලාවේ ට්‍රේඩ් කරන්නේ නැහැ. මේ ක්‍රිප්ටෝ වගේ නෙවෙයි මේක. මම මේ සෙෂන් බේස් ගේ ඔයා දාගත්ත රුටි කඩන්න හොඳම නෑ.